හොඳයි. හරිත ආයුර්වේද ඇකඩමි එකේ ආයුර්වේද තෙරපි පුහුණු පාඨමාලාවේ පස්වෙනි කණ්ඩායමේ දෙවනි දේශනය අද තියෙන්නේ. ඉතින් ඒකට සහභාගි වෙලා ඉන්න ඔයාලා හැමෝම ඉතාම සාදරයෙන් පිළිගන්නවා. මේකෙදී මම ආයෙත් මතක් කිරීම ටිකක් කරන්නම්. අනිවාර්යයෙන්ම ඔයාගේ කැම් එක ඔන් එකේ තියාගන්න. මොකද අපේ ඇඩ්මින් පැනල් එකක් ඉන්නවා. එතකොට එයාලා ඇටෙන්ෂන් එක ඉන්නේ ඔයාලා කැම් එක ඔන් එකේද තියන් ඉන්නේ කියන එක ගැන. මොකද කැම් ඔන් නොවී තිබුණොත් විනාඩි 5කට වැඩිය ඔයාලව රිමූව් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් කැම් එක ඔන් එකේ තියාගන්න. ඊළඟට ඔයාලට ලෙක්චර් එක කරගෙන යන අතරදී මොනවා හරි නොතේරෙන තැනක් වැඩිදුර පැහැදිලි කරගන්න අවශ්‍ය තැනක් මොනවා හරි තිබුණොත් ඒ වෙලාවෙම රේස් හෑන්ඩ් කරලා අපේ ලෙක්චරර්ගෙන් අපේ ඩොක්ටර්ත් එක්ක කතා කරගන්න පුළුවන්. මෙන්න මේ කොටස මට තේරුනේ නෑ, චුට්ටක් පැහැදිලි කරලා දෙන්න කියලා. ඒ ඕනම වෙලාවක අපි සූදානම් වෙලා ඉන්නවා ඔයාට හරියටම මේ කොටස තේරුම් කරනකම් උගන්වන්න. ඉතින් ඒකම අනිවාර්යෙන්ම රෙකෝඩින්ස් බලන්න. ඒ විතරක් නෙමේ ඔයාගේ තියරි ක්ලාස් එකට පැමිණෙන එක තියෙන්න ඕන. මොකද අපි මේකෙදි ඔයාගේ පැමිණීම 60කට වැඩිය පැමිණීම තියෙන්න ඕන. ඒ නිසා ඒ ගැන ඇටෙන්ෂන් එකේ ඉන්න. පුළුවන් හැම වෙලාවකම ලෙක්චර් එකට එන්න. හදිසිම අවශ්‍යතාවයක් තිබුණොත් විතරක් කලින් දැනුවත් කරලා එන්න නැතුව ඉන්න පුළුවන්. මොනවා හරි හදිසිම දෙයක් තියෙනවා නම් අද මට කෙනෙක් කතා කරලා සනීප තත්ත්වයක් නිසා එහෙම කිව්වා අද දවස් ලෙක්චර් එකට එන්න අපහසුයි කියලා. හරි. ඕකේ. ඉතින් අදත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා අද දවසේ දේශනය කරගෙන යාමට අපේ වෛද්‍යාචාර්ය තිලින වික්‍රමසිංහ මහත්මයා. ඉතින් මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ඩොක්ටර් තිලිනට අද දවසේ ලෙක්චර් එක කරගෙන යන්න කියලා. ඒකම ආයෙත් මතක් කරනවා කැම් එක ඔෆ් එකේ තියාගෙන ඉන්නවා අනුරාදි කැම් එක ඔන් කරගන්න. මොකද මේ ලෙක්චර් එකේදී කැම් එක ඔන් එකේ තියාගෙන ඉන්න එක අනිවාර්යයි. විනාඩි 5කට වැඩිය ඕනම කෙනෙක්ගේ කැම් එක ඔෆ් එකේ තිබුණොත් ඒ කෙනාව ලෙක්චර් එකෙන් අයින් වේවි අපේ ඇඩ්මින් පැනල් එකෙන්. ඒ විතරක් නෙමෙයි. එතකොට අද එදා දවස ඔයා ඇටෙන්ඩ් වෙච්ච නැති ලෙක්චර් එකක් විදියට. ඒ කියන්නේ එදා දවසේ ඔයාට ඇටෙන්ඩන්ස් ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. හරි. ඩොක්ටර් හරි. දැන් දෙවෙනි දවස් දේශනේ පටන් ගන්නම්. පටන් ගන්න කලින් කියන්න ඕනේ ඔයාලා මම හිතනවා දැනට මේකේ මේ print out එක අරගෙන ඇත්තේ එක්ක print out එකේම ලියා ගන්න නැත්නම් වෙන තැනකින් ලියා ගන්න. මොකද මේ කියන හැම දෙයක්ම වැදගත්. මොකද අලුත් සබ්ජෙක්ට් එකක් නේ ඉගෙන ගන්න. ඒ නිසා කියන හැම දෙයක්ම වැදගත්. ඒ නිසා ඔයාලා කියවෙන අලුත් හැමදේම ලියා ගන්න. මතක වෙයි කියලා හිතන දේ නම් ලියා ගන්න ඕනේ. ඊට අමතරව හැබැයි මතක හිටියි කියලා හිතන දේත් ලිව්වොත් හොඳයි. මොකද ඔයාලගේ නෝට් එක සම්පූර්ණ වෙන්න ඕනේ. ඉවර වෙලා අවුරුදු 5කින් බැලුවත් ආයේ නෝට් එක බලන්න තියෙන්න ඕනේ. ඒ නිසා මොකද නැත්නම් මම අර දා කිව්වනේ කාලයක් අද්දී මේක තමන්ගේ වැඩක් වෙනවා. ආයෙ ඉගෙනගත්තු දේ ළඟට එන්න පොත බලන්න වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ නෝට් එකක් තියාගන්න කියලා. මොකද ඒක මේ සත්‍යයක්. අපිටත් උගන්වපු දෙයක් අපිත් පිළිපදින සත්‍යයක්. ඒ නිසා විශේෂයෙන් දැන් අපි ඉස්සර O level ඉගෙන ගත්තාම O level ඉවරනයින් පස්සේ ඇඩ්වාන්ස් ලෙවල් වලට එයින් බොහොම දශම ගාණයි ඕන වෙන්නේ. ඇඩ්වාන්ස් ලෙවල් කරාන් පස්සේ ඩිග්‍රියට ඒත් එහෙමයි. නමුත් මේක එහෙම නෙමෙයි. මේකේ ජීවිතේ තියෙන තාක් මේ රබින් කිව්වනම් රබින්ම තමයි. ඒ නිසා මේවා ඔයාලා මේ ජොබ් එක කරන තාක් කාලයක් ඔයාලට ඕන වෙන දේවල්. ඒ නිසා හොඳ සටහනක් ලියා ගන්න. හරි? ඒක ඉතාමත් වැදගත්. ඒකයි කියන්නේ. හොඳයි රබින් කියන එක පටන් ගන්න කලින් මම පොඩ්ඩක් හැඳින්වීමක් කරන්නම්. අපි මසාජ් එකක් කරනකොට සාමාන්‍යයෙන් දැන් අපි උගන්වන්නේ අත් දෙකෙන් කරන ටික තමයි අත් දෙකෙන් ඒ කියන්නේ අත භාවිතා කරලා සහ එළමෙටෙන් පහළ භාවිතා කරලා කරන මසාජ් එකක් තමයි අපි උගන්වන්නේ.
කකුලෙන් කරන මසාජස් උගන්වන්නේ නැහැ අපි. ඒක තායි මසාජ් කියලා තියෙනවා. අතරින් ඒක මම ඉගෙනගෙනත් නැහැ. යම් යම් මූල ධර්ම දන්නවා. නමුත් මම හරි පිළිවෙලකට ඒක ඉගෙනගෙන නැහැ. ඒ නිසා තායි මසාජ් එකේ මොකුත් අපි උගන්වන්නේ නැහැ. නමුත් මෙතෙක් කියන්නේ අවුරුදු දැන් 2009 ඉගෙන ගත්තේ අවුරුදු 16ක් වෙන බැලුවහම ඒ 16 තුල තියෙන අත්දැකීම් එක්ක බැලුවහම තියෙන හොඳම ස්ට්‍රෝක්ස් ටික තමයි මේ අපි උගන්වන්නේ. හොඳම ස්ට්‍රෝක්ස් ටික උගන්වනවා. මොකද මේ නම් වලින් නැතුව මේ ක්‍රියාකාරකම් තියෙනවා වෙනත් මසාජ් ටෙක්නික්ස් වල. උදාහරණ ස්වෙඩිෂ් මසාජ් කියලා බැලුවොත් ඒකෙත් තියෙනවා. නමුත් ඒවයේ ගොඩක් අඩුපාඩු තියෙනවා. මේ අපි කරන එකේ තියෙන විද්‍යාත්මක බව ඒවයේ බොහොම එක නැහැ. ඒ නිසා මේ ටික හරියට ලියා ගන්න. මේ ටික කරන ගමන් ඔයාලට වෙන ඕන එකක් ඉතුරු කරගන්න පුළුවන්. මම අනිත් ඒවා තියන නමුත් සංසන්දනය වෙන ඒවා මේකත් එක්ක කියනවා. හොඳයි එදත් මසාජ් එකක් පටන් ගන්න කලින් තෙල් ටික රත් කරලා ගන්න හැටි මම කිව්වා. ඊට අමතරව දැන් අපි මසාජ් එක කරන අත් දෙකෙන්නේ. ඒ නිසා අපේ අත් දෙක ප්‍රධාන දේ තමයි අත් දෙක රිලැක්ස් වෙන්න ඕනේ. දැන් අපේ මනස රිලැක්ස් වෙන්න ඕනේ. ඔය අපේ අත් දෙක රිලැක්ස් වෙන්න ඕනේ. ඊළඟට අත් දෙක පිරිසිදු වෙන්න ඕනේ. ඊළඟට අත් දෙක දාත සෝදලා ආපු ගමන් නම් සීතලයි. එහෙම බෑ අත් දෙක යම් ප්‍රමාණයක් උණුසුම් වෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි ආවේ මසාජ් එක පටන් ගන්න කලින් අත් දෙක හොඳට අතුල්ලා ගන්න. ඒක මම ප්‍රැක්ටිකල් එකේ කරවන්න. මේ ඒ කරුණු තුන අත් දෙකේ තියෙනවා. එකක් රිලැක්ස් වෙන්න ඕනේ, එකක් උණුහුම් වෙන්න ඕනේ, අනික ක්ලීන් වෙන්න ඕනේ. හරි. එතකොට මම මේ ස්ට්‍රෝක්ස් ගැන එදා මම කිව්වා. ඒකට මම අදත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ස්ට්‍රෝක්ස් කියන්නේ අපි යොදා ගන්න ටෙක්නික්ස්. ඒ කියන්නේ මසාජ් එකේදී අපි ඇඟට අත තියන්න ගන්න ටෙක්නික්ස් තමයි අපි ස්ට්‍රෝක්ස් කියලා කියන්නේ. එතකොට ස්ට්‍රෝක්ස් තමයි මේ අපි එදා දැම්මේ අර රබින්, පින්චින්, ටැපින්, නීඩින්, ස්ක්වීසින්, ෆෙදරින් ඔය ටික තමයි ප්‍රධාන දේවල්. ඔය අතරේ තව තියෙනවා මම කතා කරනවා. සාමාන්‍ය මසාජ් එකේදී අපි ඔය ටික කරමු. ඉස්සෙල්ලම තෙල් ගාලා රබින් වලින් පටන් ගන්නවා. ඊළඟට පින්චින් කරනවා. ඊළඟට ටැපින් කරනවා. ඊළඟට අවශ්‍ය ස්ථාන වලට විතරක් නීඩින් කරනවා. ඊළඟට ස්ක්වීසින්, ෆෙදරින් මේ දෙක කරනවා. ඒ අතරතුරේ තව ස්ට්‍රෝ රින්ගින් කියලා එකක් කරනවා, ෂේකින් කියලා කරනවා. ඒ වගේ තව දේවල් කරනවා. ඒ ඔක්කොම නම් ටික මම එදා දුන්නා. හොඳයි. ඒ වගේම මේ හැම පහරකම නැත්නම් හැම ටෙක්නික් එකකම නැත්නම් හැම ස්ට්‍රෝක් එකකම තියෙනවා කිසියම් විද්‍යාත්මක බවක්. මේ හැම එකම විද්‍යාත්මක බවක් තියෙනවා. උදාහරණයක් මම රබින් වල තියෙන විද්‍යාත්මක බව කියන්නම්. අපි මසාජ් එකක් ගන්නෙ රිලැක්ස් වෙන්න. රිලැක්ස් වෙන්න නම් අපේ ශරීරයේ තියෙන ටොක්සින්ස් ඉවත් වෙන්න ඕනේ. ටොක්සින්ස් බහුතරයක් ඉවත් වෙන්නේ අපේ නාසය හරහා. දැන් අපි කෙනෙක්ගෙන් අහුවතින් කොහොමද අපේ ශරීරය පිරිසිදු වෙන්නේ කියලා එයාලා කියනවා මුත්‍ර මගින්, මල මගින්, කෙල මගින්, කඳුළු මගින්, දහඩිය මගින් මේ වගේ නොඑක් දේවල් කියනවා. නමුත් අපේ ශරීරය ඇත්තටම වැඩිම පිරිසිදු කිරීමක් කරන්නේ ශ්වසනය මගින්. මොකද මුත්‍ර කරන දවසට 4-5 වාරයයි ශ්වසනය විනාඩියකට 16 වාරයක් කරනවා. එතකොට දවසට 23000 වාරයකට වඩා අපි හුස්ම ගන්න එක පිට කරන එක කරනවා. ඒ නිසා අපේ ශරීරය වැඩිපුරම පිරිසිදු කරන ක්‍රියාවලිය තමයි ශ්වසනය. එතකොට අපි මේ මසාජ් කළාම අපි කරන්නේ ශරීරයේ තියෙන විෂ ඔක්කොම ලේත් එක්ක තල්ලු කරනවා හાર્ට් එකට. එතකොට හાર્ට් එකෙන් ඊළඟට යන්නේ ලංස් වලට. එතනින් මොකද වෙන්නේ? පිට වෙලා ඔක්සිජන් එක පිට වෙලා යනවා එළියට. ඒක තමයි අපේ ටෙක්නික්ස් වල හැම එකේම තියෙන දේ. එතකොට අපි රබින් වලින් කරන්නේ මතු පිටම තියෙන ටොක්සින් යවන එක. ඒත් එක ටිකක් ඇතුලේ යනවා. පින්චින් වලින් කරන ටිකක් ගැඹුරේ තියෙන ඒවා දින එක. එකින් එකට කියනවා. ඒ විදිහට එක එක ටෙක්නික් එකෙන් අපි කරන්නේ ශරීරයේ මසල්ස් වල ගැඹුරේම තියෙන මසල්ස් වල පවා තියෙන ටොක්සින්ස් එළියට ඇදලා ප්ලේට් එක තල්ලු කරන එක තමයි අපි කරන්නේ. ඔයාලට මේක කරනකොට තේරෙයි අපි හැම ටෙක්නික් එකක්ම ඉවර වුණා. අපි රබින් කළා ඊළඟ පින්චින් කරා කියන පින්ච් කරලා ඉවරලා අපි පින්චින් ඉවර කරන්නේ රබ් එකක්. එහෙම කරන්නේ මොකද රබින් වලින් අපි කරන ප්‍රධාන දෙයක් තමයි ශරීරයේ මතු පිට හැමේ තියෙන රුධිරය
අපි තල්ලු කරනවා මෙහෙම කරලා හෘදය දිහා. එතකොට අපි මේ තල්ලු කරනකොට කරන්නේ ශරීරයේ අපි දන්නවා අත පහළ දාන් හිටියොත් අපේ මේ ටිකේ රුධිර නාල ටිකක් මතුවෙනෝනේ. අන්නේ රුධිර නාල තෙරපෙන ගානේ පීඩනයකින් තමයි අපි රබින් කරන්නේ. ඊට වැඩිය අඩුවෙන් කරන්නෙත් නෑ වැඩියෙන් කරන්නෙත් නෑ. රබ් එකේ ප්‍රෙෂර් එක වෙන්නේ මේ මතු පිට තියෙන රුධිර නාල ප්‍රෙස් වෙන එක තමයි රබ් එකේ ප්‍රෙෂර් එක වෙන්නේ. තාමත් ලිහිල්ව කරන්නෙත් නෑ තදට කරන්නෙත් නෑ. හරි. එතකොට මම මේක තියෙන ටික කියවන්නම්. This is the basic and massage beginning stroke. මේක බේසික් කියලා කියන්නේ මේක තමයි බේසික් කියන්නේ මුල එහෙම නැත්නම් පදනම. අපේ මසාජ් එකේ පදනම තමයි රබින් කියන්නේ. පදනම කියලා කිය මම අර කිව්ව අරක තමයි පදනම. ශරීරයේ තියෙන සියලුම රුධිරය අපි තල්ලු කරනවා හાર્ට් එක දිහා. එතකොට රුධිරයේ තියෙන ටොක්සින්ස් එක තමයි ඒක යන්නේ හાર્ට් එකට. එතකොට හાર્ට් එකෙන් ලංස් වලට යවලා පිරිසිදු කරලා අනිත් පැත්තට එවනවා. එතකොට රුධිරය පිරිසිදු කරනවා කියන එක අපි දන්නවා ලංස් වලින්. හරිනේ? This is the basic and massage beginning stroke. මේ මසාජ් එක පටන් ගන්න රබින් වලින්. එතකොට අපි තෙල් ගන්නෙත් රබින් වලින්. සමහර නම් තෙල් ගන්නකොට කියන්නේ ලොකු ඒරියා එකක් කරන්න තියෙනවා නම් පැකින් කරනවා නම් එතකොට අපි රබින් නැතුව නිකන් අපි සාමාන්‍ය විදිහට ඒ කියන්නේ තෙල් ගාලා ඊට පස්සේ රබ් එක පටන් ගන්නවා. නමුත් රබින් තමයි beginning stroke එක. හරිද? We use these techniques to spread oil or cream on the skin. We use this technique වෙන්න ඕනේ එසකුරක් වැඩි. We use this technique to spread oil or cream on the skin. ඒ කියන්නේ අපි මසාජ් එක කරන්නේ සමහරට තෙල් වලින් සමහර තෙල් වලට කැමති නැහැ ක්‍රීම් වලින් කරන්න කියනවා. අපි ක්‍රීම් වලින් කරනවා. එතකොට ක්‍රීම් හරි තෙල් හරි ශරීරයේ අපි මසාජ් කරන ඒ අංගය පුරා තෙල් විහිදුවන්න අපි භාවිත කරන්නේ මේ රබින්. රබ් එක. රබ් කියන්නේ අතුල්ලනවා කියන එක නේ. රබින් මේකෙන් තමයි අපි තෙල් ටික ශරීරය විසිරුවා හරින්නේ. එතකොට this is a middle pressure stroke. middle pressure කිව්ව අර මං කියන ප්‍රෙෂර් එක තමයි තියෙන්නේ. වේනහල සද වෙලා යන ප්‍රෙෂර් එක තමයි. ඒකයි middle pressure stroke and it gives more relaxation and also client's relaxation begins with this. හේතුව මොකද? අපි රබ් එකෙන් මෙහෙම තල්ලු කරනකොට රුධිරය එතකොට ඒ කොටසට අලුත් රුධිරය එනවා. ඒ කියන්නේ උඩ තියෙන මම ඊට කලින් සාදයක් කියලා ඉන්න සමහරට ඔයාලට ඒක මතක නැත්නම් මේක 100%ක් තේරෙන එකක් නැහැ. දැන් අපේ ශරීරයේ අපි මේ අත කියන එක ගන්නකො. අපි අත කියන එක ගත්තොතින් අතට රුධිරය එන්නේ සහ යන්නේ කියලා ක්‍රම වැඩ දෙකක් වෙනවානේ. රුධිරය එනවා මේකට, ඇවිල්ලා ඒ රුධිරය යනවා. එතකොට අපි අතේ එළියෙන් බැලුවොත් පේන නහර ඒවා තමයි ශිරා. ඔයාලා අහලා ඇති ශිරා කියන්නේ. අත වේන්ස් කියන ඒවා. ශිරා. ඒවයින් තමයි රුධිරය ආපහු ගෙනියන්නේ. හાર્ට් එකට රුධිරය ගෙනියන්නේ ඒවයි. මේ බාහිර තියෙන නාල වලින් තමයි රුධිරය මෙහෙම අරන් මෙහි ඉඳලා මෙහාට තමයි ඒ රුධිරය ගලන්නේ. ඒවා ශිරා. හරිද? එතකොට අතට රුධිරය එන්නේ ඇතුලෙන්. කියන්නේ මේ මසල් වලට යටින් ඇතුලෙන් තමයි එන්නේ. ධමනි. ධමනි වෙන රුධිරය ගේන්නේ. ඒවා එන්නේ ඇතුලෙන්. එහෙම එන ඒවා අපිට පේන්නේ නැහැ. ධමනි අපිට පේන්නේ නැහැ. ධමනි පේන එක තැනක් තමයි පේනනේ අහුවෙන එක තැනක් තමයි මෙතන. අපි මෙතන පල්ස් බලන්නේ. මෙන්න මෙතන රේඩියල් ආටරි කියන එක නැත්තම් අර ධමනිය කියන එක මෙතන මතුවෙනවා. එහෙම තැනක් අල්ලන්න අපි ඔය පල්ස් බලන්නේ. මෙතන ධමනිය මතුවෙන තැන. මෙතන බෙල්ලේ ධමනිය මතුවෙන තැන. ඉකිලිය ධමනිය මතුවෙන තැන. ඇස්වටේ ළඟ ධමනිය මතුවෙන තැන. එහෙම තැන් කීපයක විතරයි ධමනියක් උඩින් දුවන්නේ. අනිත් හැමතැනම ධමනිය ඉන්නේ ඇතුලේ. ඒතකොට අතට රුධිරය සපයනකොට අතට රුධිරය එන්නේ ඇතුලෙන් යන්නේ පිටින්. එතකොට අපි මේ ටෙක්නික් එක භාවිත කරන්නේ රුධිරය යන මාර්ගය ඔස්සේම තල්ලු කිරීමක් අපි කරන්නේ. රුධිරය කොහොමද දැන් අත ගත්තාම මේ අතේ රුධිරය යන්නේ මෙහි ඉඳලා මෙහාටනේ. අපි මේ අනේකටම තල්ලුවක් දෙන එක තමයි රබින් එකෙන් කරන්නේ. මෙහෙම කළා රබින් එක කරන්නේ. මේක අපි කරන්නේ හැම තිස්සෙම අපි මේක කරන්නේ රබින් කරන්නේ හાર્ට් එක දිහාවට.
රුධිරේ ගලන දිහාට. දැන් ශිරාවල රුධිරේ ගලන දිශාවට තමයි අපි මේක කරන්නේ. මෙහෙම තමයි කරන්නේ. මෙහෙම කරන්නේ. පපුවේ කරනවා නම් මෙහෙන් මෙහාට. දුවේ කරනවා නම් මෙහෙන් මෙහාට. හරි? පිටේ කරනවා නම් පිට දිගේ පහළින්ම උඩහට. ඒ රුධිරය එන්නේ හાર્ට් එකටනේ. නිසා මේ රබින් එක අපි නිතරම කරන්නේ හાર્ට් එක දිහාවට. ඒක නෝට් එකේ ඇති. This is a middle pressure stroke and it gives more relaxation and also clients relaxation begins with this. මේකෙන් රිලැක්සේෂන් එකක් පටන් ගන්නවා කියන්නේ අර උඩහමේ තියෙන රුධිරය තල්ලු කරනකොට ඒකේ තියෙන ටොක්සින් ටික තල්ලු වෙලා යනවනේ. ඒකත් එක්ක රිලැක්සේෂන් එකක් එනවා. මේක තමයි ක්ලයන්ට්ගේ රිලැක්සේෂන් එක මේකත් එක්ක පටන් ගන්නවා කියලා කියන්නේ. මම ප්‍රැක්ටිකල් වලදී තාසරයක් මෙහෙම කියලා දෙනවා. ඊළඟට හතරවෙනි ඊතලේ rubbing can be done in two directions. ඒ කියන්නේ ඩිරෙක්ෂන්ස් දෙකක මේක කරන එකක් තමයි කෙලින්ම ඉස්සරහට තල්ලු කරන එක. අනික තමයි මෙහෙම කරලා මෙහෙම රවුමට කරනවා. ක්‍රම දෙකකට කරනවා ඒ තැනේ හැටියට. එතකොට rubbing can be done in two directions. Straight and round. හරිනේ. මසාජ් කරන කට්ටියට සමහර අත්දැකීම් ඇති. සාමාන්‍ය අපි දිග ශරීරයේ දිග කොටස් වල කරන්නේ ස්ට්‍රේට්. ඒ කියන්නේ කකුලේ කරනවා නම් දිගට යන්නේ. පිටේ කරනවා නම් දිගට යන්නේ. උදරයේ කරනකොට රවුමට කරනවා. චෙස්ට් එකේ කරනකොට කතිර හැඩයට කරලා ආය රවුමට කරනවා. පිට ගොඩක් ලොකු නම් අපි රිබ්ස් දිගේ රවුමට ස්ට්‍රෝක් එක යනවා. ඒ විදිහට දෙපැත්තටම කරනවා. ප්‍රධාන දේ තමයි සාමාන්‍ය රබින් කරන මෙහෙම කරලා කෙලින්. හොඳේ. ඒක තමයි ප්‍රධාන. Rubbing can be done in two directions, straight and round. දැන් පස්වෙනි ඊතලේ we use this as a connecting stroke in between any two strokes. ඒ කියන්නේ අපි දැන් මේ කරගෙන යනකොට රබින් කරනවා, ඊළඟ පින්චින් කරනවා, ඊළඟ ටැපින් කරනවා, ඊළඟ නීඩින් කරනවා, ඊළඟ ස්ක්වීසින් කරනවා. ඔය විදිහට ස්ට්‍රෝක් මාරු කර කරනෝනේ. එතකොට අපි රබින් කළා, ඊළඟ ටැපින් කරනවා. රබින් ඉවරලා ටැපින් කරනවා. එතකොට ප්‍රශ්නයක් නැහැ. නමුත් ටැපින් ඉවර වෙලා රබින් පින්චින් කරනවා. පින්චින් ඉවරලා ටැපින් පටන් ගන්නකොට දැන් පින්ච් කියන්නේ මෙහෙම මසල් එක මිරිකලා මෙහෙම උඩට ඇදලා ටොක්සින් ගන්න ක්‍රමය. මෙන්න මේ විදිහට. එහෙම ගත්ත ටොක්සින් ටික ඊළඟට අපි මොකද කරන්නේ? මෙහෙම කරලා තල්ලු කරලා යවන්න ඕනේ රබ් එකක් දීලා. ඒ නිසා අපි හැම ස්ට්‍රෝක් එකක් අතරම අපි අර උඩට ඇදපු ටොක්සින් ටික ආපහු තල්ලු කරනවා. ඒ නිසා රබ් එකක් කරනවා. ඒක මූල ධර්මයක් විදිහට පදනමක් විදිහට අපි හැම ස්ට්‍රෝක් දෙකක් අතරෙම රබ් එකක් කරනවා. ඒ නිසා තමයි මේකට කියන්නේ we use this as a connecting stroke. ඒ කියන්නේ පින්චින් කරලා ටැපින් කරන්න කලින් ඒ දෙක යා කරන ස්ට්‍රෝක් එක විදිහට අපි රබ් එකක් කරනවා. ඒකට හැම ස්ට්‍රෝක් දෙකක් අතරම රබින් එකක් යනවා. හරිනේ? Use this as a connecting stroke in between any two strokes. ඊළඟට we always do this towards the blood flow of the skin. හරිනේ? ඒකට අපි මේ කරන්නේ හැමතිස්සෙම රුධිරය ගලන අතට ඒක තමයි මම අර ඉස්සෙල්ලා පැහැදිලි කරේ. මේ රුධිරය ගලන්නේ මෙහි ඉඳලා අත දිගේ ගිහිල්ලා මෙහෙන් ගිහිල්ලා කිහිල්ලට ගිහිල්ලා මෙතනින් ඇවිල්ලා මේ ක්ලවිකල් එක තියෙන ක්ලවිකල් එක යටින් ඇවිල්ලා අතුරට ගිහිල්ලා හાર્ට් එකට යන්නේ. අපරමහා ශිරාව කියන්නේ. හරිනේ? ඩිංගින එක. ඒ නිසා අපි මේක විකට නිතරම කරන්නේ බ්ලඩ් ෆ්ලෝ එක දිහාවට. මම අර විද්‍යාත්මකයි කියලා කිව්වේ මොකද මේ රබින් කියන එක මේ කියන පිළිවෙත විද්‍යාත්මකයි කියන්නේ දැන් අර සෙඩිස් මසාජ් එකේ මේ රබින් වෙනුවට තියෙන්නේ එෆ්ලුවරාජ් කියලා එකක්. එෆ්ලුවරාජ් එක මෙහෙම ගිහින් පිට දිගේ ආපහු මෙහෙම. එතකොට ඩිරෙක්ෂන් එක වෙනස් වෙනවා. රිලැක්සේෂන් එකට ගියාම මෙහෙම ආපහු ගන්නවා. ඒකෙදි ඒතර අපේ මේක තියෙන්නේ අපි කරන ඇඟිලි වලින් තද කරලා මෙහෙම යවනවා. ඊළඟට ඒ එෆ්ලුවරාජ් එක කරන්නේ ඇඟිලි වල මෙන්න මේ ටිකෙන් විතරයි. අල්ලේ මෙන්න මේ ධාරෙන් ඇඟිල්ල ධාරෙන් මෙතන හීල් එකෙන් සහ මාපටැඟිල්ල ඉතල මේ ඇඟිලි තුන උස්සලා තමයි යන්නේ මෙහෙම. එෆ්ලුවරාජ් කියන්නේ. නමුත් අපි කරන්නේ
ඒක සම්පූර්ණයෙන් මෙහෙම කළා මේ අල්ලට අහු වෙන සම්පූර්ණ රුධිරය ටික තල්ලු කරනවා. ඒ නිසා මේක එෆිකසි එක වැඩි. ඒ කියන්නේ ඵලදායීතාව මේ රවින් මේ ක්‍රමේ ඵලදායීතාව වැඩි. දැන් රිලැක්ස් එක වැඩි. ඒ නිසා තමයි මගේ විද්‍යාත්මක බවක් තියෙන ටිකක් තමයි කරන්න කියලා. හොඳයි. We always do this towards the blood flow of the skin. ඒ කියන්නේ veins දිගේ තමයි කරන්නේ. ශිරා දිගේ තමයි කරන්නේ. හරිනේ? Position parallel to the client. මම මේකෙදි ටිකක් විස්තර කරන්නම්. අපි මසාජ් එකක් කරනකොට ඔයාලා දන්නවා අපි පුද්ගලයාව හාන්සි කරන වැඩි. උකට ඔළුව එක පැත්තකට පාද අනිත් පැත්තට ඉදින්න. අපි මෙහෙම හාන්සි කලින් පස්සේදී අපි මෙහෙම මම දැන් මේ වීඩියෝ එකට මෙහෙම බලන් හිටියොතින් මම දැන් ඉන්නේ වීඩියෝ එකට ලම්බ කරලා. හරිනේ? එතකොට අපි පින්චින් කරනකොට අත් දෙක මෙහෙම තියලා මෙහෙම කරනවා. එතකොට පින්චින් කරන්නේ පුද්ගලයාට ලම්බ කරනවා. නමුත් රබින් කියන්නේ මෙහෙම කරලා මෙහෙම අතුල්ලගෙන යන්න ඕනේ ඇඟි කකුල දිහා. අපි ඒක කකුල කියලා. කකුල විලුඹගෙන් පටන් ගත්තම කලව තට්ටම් දක්වාම හිත තල්ලු කරනවා. එතකොට අපිට මෙහෙම ඉඳන් මේක කරන්න බෑනේ. ඒ නිසා අපි මේ රබින් කරන්නේ මෙහෙම. පුද්ගලයාට නැත්තම් අපි ඇඳට සමාන්තරව ඉඳගෙන තමයි මෙහෙම රබින් කරන්නේ. ඒකයි මේ කියන්නේ position parallel to the client කියලා. ඒකෙදි කකුල් මාරු කරන විදිහ මම ප්‍රැක්ටිකල් එකදී කියලා දෙන්නම්. පොසිෂන් එක ඉතාමත් වැදගත්. මොකද එහෙම නොවුනොත් අපිට අමාරුකම් එනවා. ඒ නිසා parallel to the client. ඒ කියන්නේ client සමාන්තරව නැත්නම් අපි කරන බෙඩ් එකට මසාජ් බෙඩ් එකට සමාන්තරව එයාගේ හිස දිහා බලාගෙන තමයි අපි කරන්නේ. හිස පැත්තට අපේ මූණ දාලා මෙහෙම දිගට තමයි යන්නේ. යන්නේ parallel to the client. ඊළඟට තවදුරටත් මේකේ විස්තර මේ කියන්නේ this stroke. ඒක රබින් කරනවා කියන්නේ regulate the blood flow of the skin and therefore කිව්වම ඊ අකුරක් එන්න ඕනේ ඒක වැදිලා නැහැ. Regulate the blood flow of the skin and therefore new blood comes to that area. මම මේක පොඩ්ඩක් මේ අතෙන් පැහැදිලි කරන්න. දැන් අපි මම කියවනේ අතට රුධිරය එන්නේ ඇතුලේ. මසල්ස් වලට ඇතුලෙන් ඇවිල්ලා අල්ලේ ඇතුලෙන් තමයි එන්නේ ධමනිය. ඇවිල්ලා අතට රුධිරය සපයනවා. සපයවම ඒ රුධිරය මෙහෙම පිටපැත්තෙන් මෙහෙම පිටවල යනවා. හරිනේ? එතකොට අපි මේ ගලා යන රුධිරයට ඒ පැත්තට තල්ලුවක් දුන්නාම ඒක වේගෙන් ගලාගෙන යනවා. ඒක වේගෙන් ගලාගෙන ගිහිල්ලා මෙතන රුධිරයේ හිස් බවක් එනවා. එතකොට මේ හිස් බව නිසා අර අතුලත තියෙන ධමනීය රුධිරය ඉක්මනින් මුදා හැරෙනවා හැමත. අනිත් පටක හරහා හැමත එනවා ඉක්මනින් රුධිරය. ඒ නිසා තමයි අලුත් රුධිරය මෙතෙන්ට එනවා කියලා කියන්නේ. ඒක තමයි ටෙක්නික. අපි මේක තල්ලු කරන්න අලුත් රුධිරය එනවා. අලුත් රුධිරය එනවා මෙහෙම කරන අලුත් රුධිරය එනවා. එන රුධිරයත් එක්ක අලුත් ඔක්සිජන් අලුත් පෝෂණ කොටස් ඒ ඔක්කොම හැමත සහ අනිත් පටක වලට එනවා. අපි මසල් වලට කරන්නේත් ඒක. හරිනේ? Regulate the blood flow of the skin and therefore new blood comes to that area. ඒ ප්‍රදේශයට අලුත් ලේ ගලාගෙන එනවා. ඒකෙන් තමයි අපි රිලැක්සේෂන් එක හදන්නේ. අපි ඇත්තටම මසාජ් එකේදී දිගටම කරන්නේ රුධිරය හાર્ට් එක දිහාට තල්ලු කිරීමක් තමයි. අවසාන ස්ට්‍රෝක්ස් දෙකේ විතරයි ඒක නොකරන්නේ. අනිත් හැම ස්ට්‍රෝක් එකකම අපි කරන්නේ රුධිරය ඇතුලෙන් ගල ගන්නවා හાર્ට් එක දිහාට තල්ලු කරනවා. ඕක තමයි හැම එකම කරන්නේ. හැම ටෙක්නික් එකකින්ම කරන්නේ ඒක තමයි. නේ? ඊළඟ ඊතලේ දෙවෙනි ඊතලේ that contains in deep tissue easily comes to the superficial veins. superficial කියන්නේ මතු පිට. deep කියන එකේ විරුද්ධ අපේ ශරීරය ගත්තාම ශරීරයේ deep කියන්නේ ගැඹුර කියන එක. superficial කියන්නේ මතු පිට කියන එක. ඒතර මේ අපි අර මෙහෙම කළාම මෙතන මේ පේන තියෙන්නේ superficial veins තමයි. අතුලිනුත් යන vein තියෙනවා. හරිද? එතකොට blood contains in deep tissue කියන්නේ ගැඹුරු පටකවල තියෙන රුධිරය easily comes to the superficial veins. ඒක මොකද අපි මෙතන තියෙන ටික මම තල්ලු ගන්න ඕනේ.
එතකොට ඇතුලේ තියෙන රුධිරයට එන්න ඉඩක් හැදෙනවා. ඒ නිසා මේ අත්ල ඇතුලේ මසල් වල තියෙන රුධිරය එළියට එනවා. ඒක තමයි වෙන්නේ. That contains in deep tissue easily comes to the superficial veins. ඊළඟට තුන්වෙනි ඊතලයේ skin beauty enhance due to evacuation of toxins. මේක ගොඩක් තෝරන්න ඕන කතන්දරයක්. සාමාන්‍යයෙන් දැන් මසාජ් එකක් ගත්තාම කෙනෙක් ඔයාලා උනත් බලන්න ෆේස් මසාජ් එකක් ගත්තන් පස්සේ මූණ එළිය වටනවා වගේ වෙනවා. අපි හිතන්නේ මූණ තියෙන කුණු ටික ගියා කියලා. නෑ එහෙම නෙවෙයි. අර මූණේ තැම්පත් වෙච්ච ටොක්සින්ස් ටික ඉවත් වෙනවා. ඒ කියන්නේ ස්ට්‍රෝක්ස් වලින් මූණේ තියෙන ටොක්සින්ස් ඉවත් වෙලා මූණට අලුත් බ්ලඩ් එනවා. ඒකත් එක්ක තමයි මූණේ පැහැ වෙනස් වෙන්නේ. එතකොට skin beauty enhance මේ ලස්සන වැඩි දියුණු වෙනවා due to evacuation of toxins. හැමේ තියෙන toxins ඉවත් වෙන නිසා. ඊට අමතරව අපි මේ දැන් රබින් කරනකොට අපි සමහරුන්ට ස්ක්‍රබ් කරනවා. ස්ක්‍රබ් කළොතින් හැමේ මරුණු සෛලිය ඉවත් වෙනවා. නමුත් සමහරුන්ට නම් ඇත්තටම ඔය මූදෙනාලෙන අයට අපි කරනකොට එයාලගේ පිටේ තියෙන ඔය මැරිච්චාම ඉවත් වෙනවා. සමහරුන්ගේ අපි ඔය බෙහෙත් තෙල් වර්ග වලින් කරනකොට පිටේ තියෙන මේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් අරවත් ගැලවිලා යනවා. ඒ හින්දාත් මේ හැමේ ලස්සන මතු වෙනවා. මේ සාමාන්‍ය විද්‍යාත්මක කතන්දරය තමයි හැමේ තියෙන ටොක්සින් ඉවත් වීමෙන් හැම ලස්සන වෙන එක. හරිනේ? එයාට stimulate all three types of nerve endings in the skin. හැමේ තියෙනවා ස්නායු කෙලවරවල් තුනක්. ඒ තුනම උත්තේජනය වෙනවා මේ රබින් වලින්. එකක් තමයි ස්පර්ශය, අනික තමයි උණුසුම, අනික තමයි පීඩනය. මේ තුන දැනෙන ස්නායු අග්‍ර තියෙනවා අපේ හැමේ. ඒ නිසා තමයි උණුසුම සිසිල දැනෙන්නේ. මේ දෙක ටෙම්පරේචර්, ඊට ප්‍රෙෂර් පීඩනය, ඊට ටච්. පේන් ටච් ටෙම්පරේචර් කියන තුන. ඒ තුනම දැනෙන ස්නායු කෙලවරවල් තියෙනවා හැමේ. ඒක හැම කරනකොට අපි ડોક્ટર ගුරුගේ තමයි කොටස කරන්නේ. හැම කරනකොට ඒ ස්නායු අග්‍රත් එක්කම කියලා දෙයි. ඒ තුනම හැමේ තියෙනවා. ඒ තුනම අපේ ස්ටිමියුලේට් වෙනවා මේක. ඒ නිසා අපි කියන්නේ අත් දෙක උණුහුමට කරන්න කියලා. ඒක රත් කරලා දාන්න කියන්නේ. ඊළඟට අපි සුමට වත ගන්න කියන්නේ. ඒ රිලැක්සින් මූවමන්ට් එක කියන්නේ ඒකයි. පේන් ටච් ටෙම්පරේචර් කියන ස්නායු අග්‍ර තුනක් තියෙනවා හැමේ. ඒකෙන් තමයි සම්පූර්ණ සංවේදනය යන්නේ. එතකොට ඔක තමයි රබින් කියන්නේ. සාමාන්‍ය අපි රබින් කරනකොට අපි හිතමු පිට කියලා පිටේ කොඳුරට පෙළ දෙපැත්තේ අත් දෙකම තියලා මෙහෙම 1යි 2යි 3යි තුන් වාරයක් රබින් යනවා. එක ස්ථානයක් රබින් 3ක් යන්න ඕනේ. එතකොට පිටේ සමහරට දෙකකින් කවර් කරන්න පුළුවන්. සමහරගේ 3ක් යන්න ඕනේ. එතකොට 6ක් යනවා. මෙහෙ 6ක් නෙමෙයි 3යි 6යි 9ක් යනවා. පිටේ රබින් 9ක් යනවා. එතකොට අර අවසානයේ අර රිප්ස් වලට ඕන නිසා අපි මෙහෙම රවුමට යවනවා. මොකද රිප්ස් වල රුධිරය ගලන්නේ රවුමට. ඒක කෙලින් නෙවෙයි. ඒක රුධිර පද්ධතිය කරනකොට මම පෙන්වනවා. දැන් අපි මෙහෙම ගත්තොත් ඔය මෙහෙම ඉලට තියෙනවනේ. මේ ඉලට තියෙන මෙහෙමනේ. මෙහෙම ඇවිල්ලා මෙහෙම ඉස්සරහට එන්නේ මෙහෙම. රවුමට තියෙන්නේ මෙහෙම. ඒතකොට ඒ ඉලට අපි හිතමු මේ ඇඟිලි කියලා. මේ ඇඟිලි වගේ තියෙන ඉලට ඒවා අතරෙන් තමයි රුධිර නාලය එන්නේ. දැන් මේක ගත්තොත් මේ ඇඟිලි දෙකක් අතරෙන් රුධිර නාලය එනවා. මේ අතරෙන් රුධිර නාලය එනවා. රුධිර නාල දෙකක් එනවා. ඒ කියන්නේ වේන් එක එනවා, ආටරි එනවා, නැත්නම් ශිරාව එනවා, ධමනි එනවා. ඊළාට වසා මේ නාලය එනවා. ඊළාට ස්නායු එනවා. ඊළාට ඔක අතරේ මසල් තීරු තියෙනවා. මසල් තීරු තුනක් තියෙනවා. ඒ ඔක්කොම තියන්නේ මෙහෙම ගත්තාම මේ තියෙන ඉලයට අතරේ. ඒ නිසා අපි ඉලයට අතරින් මෙහෙම ඇඟිල්ල යවලා කරන මසාජයක් කරනවා. මොකද ඒ අර මෝ රිලැක්සේෂන් ඕන කිව්වොත් එහෙම කරනවා. ඒ නිසා අපිට ඉලයට තියෙන ටිකේ අපි මෙහෙම හරහට යවන්නට වඩා මෙහෙම සර්කියුලර් මොමන්ට් එක වඩා හොඳයි. මොනවා හරි අහන්න තියෙනවා නම් අහන්න.
නැද්ද? හරි. ඊළඟ ස්ට්‍රෝක් එක පින්චින්. පින්ච් කිව්වහම නම් අපි දන්නේ පින්චින් මෙහෙම කොනික් කරනවා කියන එකනේ. නමුත් එහෙම එකක් නෙමෙයි මේ පින්චින් කියන්නේ. ඊට වඩා හාත්පසින්ම වෙනස් කතන්දරයක් පින්චින් කියන එකේ තියෙන්නේ. සමහරු නම් මසාජ් කරලා මෙහෙම ස්ටිමියුලේට් වෙන පොඩ පොඩ අල්ල මෙහෙම කරනවා ඔළුව හැම මෙහෙම මෙහෙම අදිනවා. ඒක සබෑ පින්චින් නෙමෙයි. මේ පින්චින් වලදී අපි කරන්නේ දැන් අපි මෙහෙම ගත්තොත් අපි අත ගත්තොත් මෙහෙම අපි අතේ නබින් කළා මෙහෙ තියෙන රුධිරය ඔක්කොම තල්ලු කරලා ඇරියුවා. එතකොට මීට යටින් තියෙන මේ මසල් වල තියෙන රුධිරය තමට ඇවිල්ලා තියෙනවා. හරිනේ? එතකොට මසල් වලට යම් ප්‍රමාණයක් අලුත් රුධිරය ගලලා තියෙනවා. ඊට පස්සේ අපි පින්චින් වලින් කරන්නේ මොකද්ද? මේ මසල් එක මෙහෙම මිරිකනවා. ඒ කියන්නේ අපි මේකෙදි අත ගන්න මෙන්න මෙහෙම. ඩක් මවුත් කියලා කියන්නේ අත මෙන්න මෙහෙම ගන්න. ඇඟිලි දෙක එකිනෙකට සමාන්තර යන්න අපි ගන්නෙ. අරගෙන මේකෙන් මෙහෙම කරලා මසල් එක මෙහෙම අල්ලනවා. අල්ලලා මෙහෙම මිරිකලා මෙහෙම උඩට ගන්නවා. අපි. මේක තමයි පින්චින් කියන්නේ. මේක අත් දෙකෙන් මාරුවෙන් මාරුවට රිද්මයානුකූලව කරනවා. තාලයකට කරනවා. මෙහෙම. අපි මසල් එකේ මේක ලෙන් පටන් ගන්න මෙහෙම අත් දෙකෙන්ම යනවා මම මේක අතින් ඔයාලට කරලා පෙන්නනවා. මෙහෙම. ඔත් ගම්මේ අතේ මොකද තෙල් හෝ ක්‍රීම් නැති හින්දා මෙහෙම අදලා ගන්නෙ. නැත්තම් මේක මෙහෙම මිරිකලා මෙහෙම ඇද්දම හොඳට එක සොෆ්ට් එක එනවා. ඒක තමයි පින්චින් කියන්නේ. වැදගත්ම දේ තමයි අත පටන් ගන්න ඉඳලා අවසාන දක්වා එන්නේ ඩක් මවුත් එකක් විදිහට. ඒ කියන්නේ මෙහෙම අපි මේක කියන්නේ මෙහෙම කළා නම් මෙහෙම තමයි දෙන්නේ. මෙහෙම. ඒක තමයි කරන්නේ. වැදගත්ම දේ තමයි ඩක් මවුත් කියන එක. ඒ ක්‍රමයට ගියොත් තමයි හරියට පින්ච් වෙන්නේ. ඔයාලට ප්‍රැක්ටිකල් එකේ තේරෙයි මොකද මම ඔයාලට කරලා පෙන්නනෝනේ. ඒකට ඔයාලට දැනෙයි මේකේ වෙනස. නේ? ඊළඟට සාමාන්‍යයෙන් පින්චින්. This stroke is mainly used in massaging long muscles in limbs. limbs කියන වචන සමහරව ඔයාලට අලුත් වෙන්න ඇති. limbs කියන්නේ ගාත්‍රා. පූර්ව ගාත්‍රා, අපර ගාත්‍රා. පූර්ව ගාත්‍රා කියන්නේ අත් දෙක, අපර ගාත්‍රා කියන්නේ කකුල් දෙක. limbs කියන්නේ ගාත්‍රා කියන තේරුම. එතකොට මේ පින්චින් කරන්නේ දිග මසල්ස් වල තමයි. දිග මසල්. එතකොට දිග මසල් කියන්නේ අතේ මේ ටිකේ තියෙනවා යට බාහුවේ, උඩ බාහුවේ, පළවේ සහ කෙන්ඩේ. ඒ ටික තමයි අපි පින්චින් කරන්න විශේෂයෙන්. ඊට අමතරව ටිකක් මේ මසල් එක තියෙන අයගේ මේ මසල් එකත් අපි පින්ච් කරනවා. එතනදී. එතන මසල් කීපයක් තියෙනවා. ට්‍රපීසියස් කියන එක තියෙනවා. ස්පයිනරස් කියන එක තියෙනවා. ඒ වගේ මසල් කීපයක් තියෙනවා. අර වේට්ස් කරපු වගේ අයගේ මේක හොඳට තියෙනවා මසල් එක. එතකොට අපිට ඒක පින්ච් කරන්න පුළුවන්. එහෙම කරන්න ඕන. මොකද මේ මසල් එකේ ගොඩක් ටොක්සින් තැම්පත් වෙන තැන. ඒ නිසා මේ මසල් එකත් අපි පින්ච් කරනවා. දිග මසල් එකක් නුවණට. හරිනේ. ඊළඟට අතෙත් මේ පැත්ත පින්ච් කරන්නේ නැහැ. ඒක අපි කියන්නේ බයිසෙප්ස් කියලා කියන්නේ මෙතන. මේ පිම්මෙන මසල් එක පින්ච් කරන්නේ නැහැ. මොකද ඒක හරිය මේ ස්ටිමියුලේටින් තැනක්. ඒ නිසා මේක පින්ච් කරන්නේ නැහැ. යටපැත්ත මේ දෙපැත්ත මේ ගෲප් එක මේ ගෲප් එක. එයා මම ප්‍රැක්ටිකල් වලදී මසල් ගෲප්ස් ටික පෙන්නනවා. ඒ විදිහට අපි දිග මසල් වල තමයි කරන්නේ. ඊට අමතරව කරන්නේ මෙතන තමයි කරන්නේ. බෙල්ලේ. It can be done only to upward of the leg. ඒ කියන්නේ මේක කරන්න පුළුවන් යට ඉඳන් උඩට විතරයි. ඒක රුධිරය ගලන නිසා විතරක් මේක කරන්නේ. අපි දන්නවා අත මෙහෙම ගත්තොත් රුධිරය ගලන්නේ ඇඟිලි වල ඉඳන් මෙහෙම මේ පැත්තට. එතකොට පින්චින් කරන්නේ මෙහෙ ඉඳලා මෙහාට. එතකොට පින්චින් පටන් ගන්න මෙතනින්. මැණික් කටුව ළඟින් පටන් අරන් මෙතන දක්වා වැලමිට දක්වා යනවා. එතකොට මේ මසල් එක කියනවා මේ මසල් එක කියනවා. අපි මැණික් කටුව පැත්තෙන් පටන් අරන් මෙහෙම මෙතන දක්වා යනවා. හරිනේ? එතකොට හෘදය දිහාවට තමයි මේක කරන්නේ. අපවර්ඩ් ඔෆ් ද ලෙග් කියලා කියන්නේ තේරුම් ගන්න පහසුවට. දැන් ඔයාලා දන්න හින්දා මම කියන්නේ මේක කරන්නේ හෘදය දිහාවට.
රුධිරයේ ගලන දිශාවට තමයි මේ කියන්නේ පින්චින් කරන්නේ. හරිනේ? ඒතකොට අපි මෙතන කළත් අපි කරන්නේ රුධිරයේ ගලන දිශාවට තමයි කරන්නේ. මෙහෙම මෙහාට කරන්නේ. It can be done only to upward the leg. Here, this stroke helps to reduce the tonicity of the muscles and increase the stretching ability. අතරම මම ඔයාලට කිව්වා මතකද ඇඟිලි ටික ශක්තිමත් කරන එක්සර්සයිස් ටික කරන්න කියලා. මොකද අපි මොන එක්සර්සයිස් එක කරත් මේවා කරලා ඇඟිලි ශක්තිමත් වෙලා තිබුණොත් තමයි දැන් පින්චින් කියන්නකෝ. පින්චින් කියන එක සාමාන්‍යයෙන් කකුලක අපි කෙන්ඩ මහත කෙනෙකුගේ නම් පින්චින් වාර මෙහාට 3යි අනිත් පැත්තට 3යි. එතකොට 3යි 3 6ක් කරන්න ඕනේ. එක සැරේකට පින්චින් 10ක් විතර යනවා. පින්ච් 10කින් විතර තමයි කෙන්ඩ මසල් එක ඉවර වෙන්නේ. එතකොට 10 වරක් 3 30යි 30 දෙකක් 60යි. පින්චින් 60ක් එක කෙන්ඩ එකට අපි කරන්නේ. හරි? එතකොට ඒ දක්වාපේ ඇඟිලි වල ස්ට්‍රෙන්ත් එක තියාගන්නවා. ඒ නිසා තමයි අර එක්සර්සයිස් ටික කරන්න කිව්වේ. ඒක මට මතක් වෙලා මම කිව්වේ. This stroke helps to reduce the tonicity of the muscles and increase the stretching ability. දැන් අපි හිතමු මසල් එකක් කියලා. දැන් ඔයාලා සමහරට ඔයාලා දැකලා තියෙයි අංශභාගයේ ලෙඩ්ඩුන්ගේ අත ගත්තාම මෙහෙම ඇකිලිලා තියෙන්නේ. මෙහෙම ඇකිලිලානේ තියෙන්නේ. ඒකට හේතුව මොකද? අපේ මේ මසල්ස් තද වෙලා තියෙන්නේ. මේක තද වෙලා තියෙන්නේ. ඒ නිසා අත මෙහෙම වෙලා තියෙන්නේ. එතකොට මේක බුරුල් වුණොත් අත මෙහෙම වෙලා අත දිග යනවා. එතකොට මසල් තද වෙන්න අපේ ශරීරයේ හැඩය පවා වෙනස් වෙනවා. උදාහරණයක් අපි හිතමු කොන්දේ මසල්ස් තද වුණා කියලා. කොන්දේ මසල්ස් නැත්නම් තුනටිය මසල්ස් තද වුණොත් ඒ පුද්ගලයාට කෙලින් වෙන්න බෑ. හරි? කකුලේ මසල්ස් වැඩ කරන්නේ නැත්නම් කෙලින් වෙන්න බෑ. ඒ වගේ අපේ ශරීරයේ පොස්චර් එක පවත්ව ගන්න මසල් ටෝන් එක වැදගත්. එතකොට මේ තද වෙච්ච මසල්ස් බුරුල් කිරීම අපේ මසාජ් වල තියෙන ප්‍රධාන ක්‍රියාව. බලාපොරොත්තු වෙන දෙයක්. ක්ලයන්ට්ගේ ප්‍රධාන බලාපොරොත්තු. තද වෙච්ච මසල් බුරුල් කරන. ඒක තද වෙච්ච මසල්ස් බුරුල් කරන්න පටන් ගන්න පළවෙනි ස්ට්‍රෝක් එක තමයි පින්චින්. ඒ නිසා පින්චින් කියන්නේ හොඳටම කෙරෙන්න ඕනේ. ඔයාලා ප්‍රැක්ටිකල් වල තේරෙයි. ඒක තමයි කියන්නේ this stroke helps to reduce the tonicity. ටෝන් අප් වෙච්ච එක අඩු කරන්න. නැත්නම් තාණය කියන්නේ ඇදීමට ලක් වෙච්ච ඒවයි ඒ ඇදීම් ගතිය, තද ගතිය අඩු කරන්න මේ ස්ට්‍රෝක් එක හෙල්ප් වෙනවා. ඒ වගේම උදව් වෙනවා. increase the stretching ability. ඒ කියන්නේ මසල් එකක් හොඳ නම් මසල් එක ස්ට්‍රෙච් කරන්න පුළුවන් වෙන මෙහෙම නේ. මෙහෙම දෙපැත්තටම අපි මෙහෙම ගත්තොත් මේ පැත්තට අදින්නත් පුළුවන් වෙනවනේ. මේ පැත්තට අදින්නත් පුළුවන්. කකුල උනත් පිටිපතුල ඉස්සරහට අදින්න පුළුවන් වෙන්න ඕනේ. මෙහෙම පස්සට අදින්න පුළුවන් වෙන්නේ මෙහෙම. ඒ වගේ stretching ability වැඩි වෙනවා පින්චින් වලින්. දැන් අපි අත් දෙක ගත්තම මෙහෙම කරලා උඩට අදින්න පුළුවන් මෙහෙම. ඒතකොට තද වෙලා නම් තියෙන මේ මසල් එක බෑ. ඒතකොට අපි මේ මසල් එක පින්ච් කරොත් හොඳට අපි මෙහෙම මිරිකලා ගත්තද ඒක අදින්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. හොඳේ. මෙයා ලොකු ගැඹුරක් නැහැ නමුත් ලොකු ගැඹුරක් නැත්තේත් නෑ. හරිද? This stroke helps to reduce the tonicity of the muscles and increase the stretching ability. ඊළඟ when you squeeze the muscles, more toxins come out and release to the gut. දැන් අපි පින්චින් වලදී කරන්නේ මංගේ මසල් එක මෙහෙම අරන් මෙහෙම කරලා ස්ක්වීස් කරලා ඒ මිරිකලා උඩට අදින්න. මිරිකලා අදිනවා. ඒතර මිරිකුවාම මොකද වෙන්නේ මසල් එක මිරිකිලා ඒකේ බ්ලඩ් අනිත් තරල මිරිකිලා අපි අදිනකොට මොකද වෙන්නේ? බාහිර මතු පිට තියෙන හැමට එන. මෙතෙන්ට එන. මෙහෙම ගන්න. ඊට පස්සේ අපි රබ් කරලා මෙහෙම තල්ලු කරලා එනවා. when you squeeze the muscles, ඒ කියන්නේ muscles මිරිකනකොට more toxins come out. muscle ඇතුලේ තියෙන toxins එළියට එනවා. ඇත්තටම මේ toxins තියෙන නිසා තමයි muscle එක තද වෙලා තියෙන්නේ. හරිද? ඒතකොට toxins එළියට එනකොට මොකද වෙන්නේ? muscle බුරුල් වෙනවා. හරි? එතකොට දැන් අපි කියන්නේ එක ස්ට්‍රෝක් එකක් 3 සැරයක් කරන්න කියලා ඔයාලට කියන්නේ.
නමුත් අපි හිතමු කෙනෙක්ගේ කෙන්ඩ කියමු කාෆ් මසල්ස් කියන්නකො. කාෆ් මසල්ස් හොඳටම ප්‍රදේවල තියෙනවා. අපි තුන් සැරයක් කළාම ඒක හරියට බුරුලුන් නැත්තම් තව සැරයක් කරනකොට කිසිම තහනමක් නැහැ. තියෙන ටයිම් එකත් එක්ක අපි ඒක කරන්න ඕනේ. හරිනේ? When you squeeze the muscles, more toxins come out and release to the blood. ඊළඟ එක excessive නෙවෙයි excessive. EXCESSIVE excessive fluids. ඒ කියන්නේ වැඩිපුර තියෙන තරල. accumulated in tissues. accumulate වෙනවා කියන්නේ එකතු වෙලා තැම්පත් වෙලා තියෙන අමතර තරල. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන් පැහැදිලි කරනවා. සාමාන්‍ය අපි හිතමු මෙහෙම අපේ අතේ හිතන්න මෙතන පොඩි තද ගතියක් තියෙනවා මසල් එකේ. තද ගතියක් තියෙනවා කියන්නේ මේකේ යම් ටොක්සින් ප්‍රමාණයක් තියෙනවා. හරිද? ඊට අමතරව ඒ ටොක්සින් නතර වෙන්නේ වතුරත් එක්ක. ඒතකොට ඒකේ යම් තරල ප්‍රමාණයකුත් තියෙනවා. ඒවත් එක්ක තමයි මෙයා තද වෙන්නේ. එතකොට අපි මේක කරනකොට මොකද වෙන්නේ? අර ටොක්සින්ස් එක්ක අර තියෙන තරලත් එළියට ඇදිලා. එතකොට මේ තරලත් අපි අර රබ් එකෙන් පිට කරනවා. ඒක තමයි අපි මේ තුනක් කළාම ඒක රබ් එකක් කරන්න කියන්නේ ඒකයි. හතරක් කරනවා තුනක් කරලා රබ් කරලා ආයෙ සැරයක් කරන්න ප්‍රශ්නයක් නැහැ. ඒක අපිට සමහර වෙලාවට කරන්න වෙනවා ප්‍රැක්ටිකලි. හොඳේ. Because excessive fluids accumulated in tissues are evacuated easily. Evacuate කියන්නේ පිට වෙලා යනවා පහසුවෙන්. පින්චින් වලදී. ඊළඟ එක more relaxation. ඊළඟ වචනයටත් more වෙන්න ඕනේ. more detoxifying and good pain relieving with physical and mental soothing effects. වාක්‍ය ඉවර කරලා නැහැ. මේ පින්චින් වලින් රබ් එකට වැඩි රිලැක්සේෂන් එකක් දැනෙනවා. වැඩි ටොක්සින් ප්‍රමාණයක් පිට වෙනවා. ඒ වගේම යම් වේදනාවක් තිබුණා නම් වේදනාවක් අඩු වෙනවා. මේකෙන් හේතුව මොකද? අපි කරන ස්ට්‍රෝක් එකේ ඒ තියෙන විද්‍යාත්මක බව නිසා. ඊළඟට ෆිසිකල් ඇන්ඩ් මෙන්ටල් සූතිං ඉෆෙක්ට් එකක් කරනවා. ඒ කියන්නේ මනස කාම් වෙන ඉෆෙක්ට් එකක් කියන්නේ ඉෆෙක්ට් කියන වචනේ සිංහල වචනේ මතක් වෙන්නේ නැහැ. more relaxation වැඩිපුර රිලැක්සේෂන් එකක් දැනෙනවා. detoxifying වැඩි වෙනවා. ඒ කියන්නේ ටොක්සින් වැඩිපුර ඉවත් වෙනවා. pain relief වෙනවා. with physical and mental soothing effect. soothing effect එකක් වෙනවා physical and mental දෙකේම. ඊළඟට මේකේ පොසිෂන් එක right angle to the client. මම අර ඉස්සෙල්ලා කිව්වේ අපි පින්චින් කරන්නේ මෙහෙම ඉඳගෙනනේ. මෙහෙම ඉඳන් අත් දෙකෙන් මෙහෙම පුද්ගලයා මේ අතර හාන්සියලා ඉන්නවා. අපි කකුලේ මෙහෙ ඉඳලා මෙහෙම පින්ච් කරගෙන මෙහෙම යනවා. එතකොට අපි එයාට මූණ දාලා තමයි ඉන්නේ. මූණ නෑ ඇඟට මූණ දාලා ඉන්නේ. නැත්නම් බෙඩ් එකට මූණ දාලා ඉන්නේ. හරිනේ? right angle to the client. එතකොට ප්‍රැක්ටිකලි අපි මේක කරනකොට දැන් මේකේ තියෙනෝනේ good pain relieving with physical and mental soothing effect කියලා. නමුත් සමහර වෙලාවට තියෙනවා මෙහෙම. සමහර මසල්ස් තද වෙච්ච තරමට අපි පින්ච් කරන එකත් රිදෙනවා. අපි පින්ච් කරන එකත් රිදෙනවා. එහෙම වුණොත් ඒකට වෙනම ටෙක්නික්ස් තියෙනවා. පින්ච් කරන්න කලින් කරනවා. නමුත් අපි සාමාන්‍ය රූටින් එකේ කරගෙන යනකොට මසාජ් එක යන්නේ රබින් පින්චින්. නමුත් පින්ච් කරන්න බැරි නම් අපි වෙන ටෙක්නික් එකකින් මසල් එක බුරුල් කරලා ඊපස්සේ අපි පින්චින් කරනවා. උදාහරණයක් විදිහට අපි තමින් කියලා එකක් තියෙනවා. එහෙනම් මහපටංගිලි වලින් කරන එකක් තියෙනවා. ක්‍රියාවක්. ඒකෙන් අපිට පුළුවන් තද වෙච්ච මසල් එකක් වැඩි වේදනාවක් නැතුව රිලීස් කරන්න. එහෙම කරලා ඊපස්සේ පින්චින් කරන වෙලාවල් තියෙනවා. මේවා ප්‍රායෝගික අවස්ථා. ඒවා ඔයාලා ලියා ගන්න නැත්නම් හිතේ තියාගන්න. මම නම් කියන්නේ ලියාගත්තොත් හොඳයි කියලා. හොඳේ. මොකද අපි ඔය හැම එකම ලියලා තියෙනවා. හරිනේ? position right angle to the client. හරි. ඒකේ මොනවා හරි අහන්න තියෙනවද?
හරි. ඊළඟ. ටැපින්. අපි අර පින්ච් කරනකොටත් මම කිව්වා ඒකේ යම් කිසි තාලයක් තියෙනවා කියලා. ඊටත් වඩා අනිවාර්යයෙන්ම තාලයක් තිබිය යුතු එකට තමයි ටැපින් කියන්නේ. කොහොමද අපි මසාජ් එක කරනකොට මම මේ බේසික්ම එකක් කියන්නේ. අපි මසාජ් එකක් කරනකොට සමහර පාඨමාලාවල අපිට උගන්වලා තියෙනවා මසාජ් එකක් කියන්නේ නැටුමක්. ඔයාගේ ඩාන්ස් එකක් කියලා වගේ හිතාගන්න. මොකද ඔයා නිතරම එක තාලයකට තමයි යන්නේ. අත් දෙක තාලයකට, ඇඟ තාලයකට, කකුල් දෙක තාලයකට ඒ වගේ Taman ඩාන්ස් එකක් කරනවා කියලා තමයි හිතාගන්න කියන්නේ. ඒ නිසා අ, මේ හැම දෙයකම රිද්මයක් තියෙනවා. ඒ රිද්මයත් එක්ක තමයි අපේ ක්ලයන්ට් අර අපි කියන සහනය දැනෙන්නේ. මොකද අපි ගලක් වගේ අපි මෝල් ගහක් වගේ නේද අපිට මසාජ් කරන අපි නම්‍යශීලී වෙන්න ඕන. හරි? අර නට්ටුකාරයෙක් නටන්නේ අත මෙහෙම මෙහෙම කරලා ඒ වගේ ගතියක් අපේ ශරීරයේ නම්‍යශීලී බවක් තියෙනවා. ඒක මම ඔයාලට මසාජ් එකක් කරනකොට රකින්න කරනකොට මම පෙන්වන්නම්. ඒකට අපි කකුල් තියන හැටි ඒවා තියෙනවා. හරි? මේ ටැපින් කියන එක මම මේකේ ගුණාගුණ කියන්න ඉස්සෙල්ලා කරන විදිය කියන්නම්. කරන විදිය ප්‍රැක්ටිකල් එකේ තියෙනවා. මේක කරනකොට අනිවාර්යයෙන්ම අත් දෙක රිලැක්ස් වෙන්න ඕන. දෙක රිලැක්ස් වෙන්න. මෙහෙම රිලැක්ස් වෙන්න. රිලැක්ස් කරලා තමයි ගන්න. පදින් ගහන්නේ. ඊළඟ තමයි අපි අත සමහරු කරාටි කරලා ඇති. කරාටි වලදී කරනවා අත මෙහෙම කළා ලෑලි වලට එහෙම ගහන්නේ. පැඩෝල් කඩන්න ගහන්නේ මෙහෙම කළානේ. මෙහෙම එහෙම ගහනකොට අපි කරන්නේ මේ හුලඟිල්ලත් එක්ක තියෙන මෙන්න මේ මසල් එක තද කරලා මෙහෙම තද කරලා තමයි මේ මසල් එකෙන් තමයි ගහන්නේ. ඒක පැඩෝල් කඩන්න එතනින්. එතකොට මේක තද කරලා ගහන්න. ඒක තද කරන්නේ ඇඟිල්ල දිග ඇරලා මෙහෙම. හරි? ටිකක් නාම එහා දිග ඇරියාම මේක තද වෙනවා. තද කරලා තමයි ගහන්නේ. රිදෙන්නේ එතකොට. ඉතින් අපි පින්චින් කරනකොට ටැපින් කරනකොට අපි අතේ මහ හුලඟිල්ල සහ අනික් ඇඟිලි පොඩ්ඩක් මේ විදිහට කර්ව් කරනවා. එහෙම කර්ව් කළාම මේක බුරුල් මේ එබෙනවා. මේක එබෙනවා. මේ එබෙන මෙන්න මෙතනින් තමයි ගහන්නේ. මේකෙන් තමයි ගහන්නේ. මෙන්න මේ මසල් එකෙන් තමයි ගහන්නේ. හුලඟිල්ල ළඟ තියෙන මේ මසල් එක. මැණික් කටුව වදින්නේ නැහැ. මැණික් කටුවෙන් අපිට රිදෙනවා. මැණික් කටුවේ මෙතන තියෙන මේ හස්තකෝෂාස්තිකාවක් මෙතන තියෙනවා. දැන් මැණික් කටුව හදන ඇටයක් අවසාන ඇටේ මෙතන තියෙනවා. ඉන් පස්සේ තියෙන ඇඟිලි ඇටේ ඇඟිලි ඇටෙත් එක්ක තියෙන මෙන්න මේ මසල් එකෙන් තමයි ගහන්නේ. මේ දෙකෙන් තමයි ගහන්නේ. මෙහෙම කරලා අත් දෙක මෙහෙම කරලා රිලැක්ස් කරලා ගහන්නේ. මේක ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මෙතනින් විතරක් නවල ගහනවා. මෙහෙම. මෙහෙම ගහනවා. මේක ටිකක් සොෆ්ට් ටැපින් එකක්. හරිද? දැන් කලව වගේ තයි එක වගේ එක පිටිපස්සට ගහනවා නම් එතකොට මේක මදි. එතකොට අපි ගහන්නේ මෙහෙම මෙහෙම අතර මෙහෙම. එතකොට ෆෝආර්ම් එකත් එක්කම වැඩ මෙහෙම ගන්න. ඔය ටැපින් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ෆෝආර්ම් එකත් එක්ක යන ටිකක් ඩීප් ටැපින් එක. අනික තමයි සොෆ්ට් ටැපින් එක මේ. සාමාන්‍යයෙන් ගෑනු කෙනෙක් වගේ කෙන් දෙකට කරනවා නම් සොෆ්ට් ටැපින් එක හොඳටම ඇති. සමහර ටයි එකකටත් ඒත් ඇති. ටයි එකේ ඉස්සරහ පැත්තට නම් අනිවාර්යෙන් සොෆ්ට් ටැපින්ම තමයි යන්න ඕනේ. ඒත් ටිකකට විතරයි. මසල් එක තියෙන හරියට විතරයි. අස්ති උඩ අපි ටැපින් කරන්නේ නැහැ. අස්ති උඩ සංධි උඩ ටැපින් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ කරන්නේ දිග මසල් වල විතරයි කරන්නේ. සංධි වල කරන්නේ නැහැ. අස්ති මතුවෙච්ච තැන් වල කරන්නේ නැහැ. දැන් මේ ටික අස්තිය මතුවලානේ තියෙන්නේ. මේ ටික කරන්නේ නැහැ. හරිනේ? ඔය බේසික්ස් ටික මම කිව්වේ ටැපින් ගැන. බලමු මේකේ තියෙන ටික. This stroke can be done on many parts of the body. මේක ශරීරයේ බොහෝ ස්ථානවල කරන්න පුළුවන්. දැන් මම ඔය කියපු අර මෙහෙම ගහන ටැපින් එක තමයි දිග තැන් වල ගහන්නේ. But then the name of the stroke will change. අපි ටැපින් කරනවා ශරීරයේ ඔළුවට ටැපින් කරනවා. මොකද ඔළුවට ටැපින් කරනකොට අපි මෙහෙම නෙමෙයි ගහන්නේ. ඔළුවට ටැපින් කරන අත් දෙක මෙන්න මෙහෙම අරන් මෙහෙම පද්දලා ගහන ගහිල්ලක් ගන්නනේ. ඒකට අපි කියන්නේ පොන්ඩින් කියලා. ඒක අපි පස්සේ උගන්වනවා. ඒක පොන්ඩින්. හෙඩ් මසාජ් එකේ ටැපින් තමයි නමුත් ඒක පොන්ඩින් කියලා කියන්නේ. ඊළඟට අපි බටොක්ස් වලට පට්ටම් වලට ගහනකොට
එතකොට ගහන්නේ මෙහෙම. එතකොට මෙහෙම ගහන්නේ. එතකොට ගහන්නේ අත මෙන්න මෙහෙම කරලා මේ මහපටන් ගිල්ල ළඟ සිවුරක් හිටින්න ඇඟිලි ටික මෙහෙම කරලා මේක වදින්නයි ගහන්නේ. එතකොට මෙතනින් හුලම් පිට වෙන්න ගහන්නේ. එතකොට වදින පෘෂ්ඨය මත නෙගටිව් ප්‍රෙෂර් එකක් එන්න ගහන්නේ. ඒකට අපි කියන්නේ කපින් කියලා. හෑන්ඩ් කප් එක අත කප් එක විදියට හදලා ගහන්නේ. ඒක කපින් කියලා කියන්නේ. ඒක ගහන්නේ තට්ටංගුවෙන්. හරි. ඊළඟට පිටේ සාමාන්‍යයෙන් අපි ගහන ගැහිල්ලක් ගහනවා. ඒකත් ටැපින් එකක් තමයි. ඒකෙදි අපි කරන්නේ ඇඟිලි මෙන්න මෙහෙම. දබර කිල්ල ගන්නවා. දබර කිල්ල දෙවන පුරුක ළඟට මැද කිල්ල ගන්නවා නවලා. මැද කිල්ලට යටින් වෙද කිල්ල තියෙනවා. ඊට යටින් හුල කිල්ල මෙහෙම නවලා මෙහෙම කළා. මේ දබර කිල්ල මෙන්න මේ ටික වදින්න තමයි ගහන්නේ. හරියට ඩ්‍රම් ස්ටික් එකක් අල්ලලා ඩ්‍රම්ස් ගහන්නේ. ඒ වගේ. මෙහෙම ගහනවා පිටට. ඒකට කියන්නේ ඩ්‍රමින් කියලා. මේක ඩ්‍රමින්. එතකොට ටැපින් තියෙනවා. උඩට ගහන්නේ පොන්ඩින්, තට්ටම් වලට ගහන්නේ කපින්, පිටට ගහන්නේ ඩ්‍රමින්. ඒ වගේ ගොඩාක් තියෙනවා ටැපින් ක්‍රම. ඔය හතර දැනගත්තාම ඇති හොඳටම එක එක මසාජ් වල තියෙනවා. ටැපොට්මන්ට් කියලා සමහරු අනවශ්‍ය විදියට අනවශ්‍ය තැන් වලට ගහනවා. ඇත්තට මේ කිසි විද්‍යාත්මක බවක් නැහැ. ඔය YouTube එකේ එහෙම තියෙන ගොඩාක් ඒවා නමුත් ඇත්තටම විද්‍යාත්මක බවක් නැහැ. මට 1k views තියෙනවා. මේ මන් දෙතින් මේ this stroke can be done on many parts of the body but then the name of the stroke will change. ඒ කියන්නේ tapping කියන්නේ නැතුව තමයි ඒක කියන්නේ. හරිනේ? Pinching also has a rhythm. Pinching වල rhythm එකක් තියෙන්නම ඕන. මොකද මේක සද්දයක් එක්ක යන්නේ, තක්කුවක් යන්නේ. මේක rhythm එක තියෙන්නම ඕනේ. It's a rhythm but tapping is especially rhythmically stroke. මේක රිද්මයක් තියෙන stroke. පින්චින් වලත් ස්ට්‍රෝක් එකේ අනිවාර්යෙන් රිද්මයක් පාත්ව ගන්න ඕන. මොකද රිලැක්ස් එකක් බලාපොරොත්තු වෙන නිසා අපේ පුද්ගලයා ටැපින් වල අනිවාර්යෙන් රිද්මයක් තියෙනවා. එතකොට අපි කියනවනේ අර මසාජ් කරන තැනක ස්පා එක අපි දාන්න ඕනේ මෙයක් නැති තාල නැති මියුසික් එක. දැන් 6 8 නැත්තම් ඔය කියන තාල තියෙන මියුසික් එකක් දැම්මොත් අපේ ටැපින් එක යනවා අර තාලෙට. එතකොට රිලැක්සේෂන් එකක් නැහැ. ඒ නිසා කොහොමත්ම තාල් බාණ්ඩ ගන්න. ඒ කියන්නේ ඩ්‍රම්ස්, ඩොල්කී, තබ්ලා, තාලම් ඒ වගේ ඒවා ගහන මියුසික් අපේ ස්පා වල දාන්නේ නැහැ. ඒවා දැම්මොත් අපේ අත ඒ තාලෙට තමයි ටැප් එක වදින්නේ. ටැපින් එක වදින්නේ. හරි? රිද්මය තියෙන්නේ අපේ රිද්මයක් තමයි තියෙන්නේ. හරි? ඒකට thinking also as a rhythm but tapping is especially rhythmically strong. The weight of the stroke depends according to the client and the body part. ඒ කියන්නේ අපි හිතමු ටිකක් බොඩි බිල්ඩින් එහෙම කරලා මසල්ස් ලොකුවට තියෙන කෙනෙක් කියලා. එහෙම කෙනෙකුට ටිකක් ප්‍රෙෂර් මදි කියනවනම් අපිට ටැපින් අත් දෙක මෙහෙම කරලා ගහන්න පුළුවන්. හරි? මොකද යාලා වුණත් රිලැක්සින් මසාජ් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි සොෆ්ට් ටැපින් එක ගියාට කමන්නේ. මොකද එයාලා ඩීප් ටිෂු ඉල්ලනවා සොෆ්ට් එක ඉල්ලනවා. සොෆ්ට් එක ඉල්ලන්නේ රිලැක්ස් වෙන්න. රිලැක්ස් වෙන්න ආපු කෙනෙකුට නම් අපි සොෆ්ට් එක තමයි කරන්නේ. එතකොට the weight of the stroke depends according to the client. ඒ අපි ළඟට එන සේවාලාභියා අනුව අපි ඒ ගහන එකේ weight එක අඩු වැඩි කරනවා. අවස්ථාව අනුව and the body part according to the body part. ශරීර අංගය අනුවත් අපි ඒ weight එක අඩු වැඩි කරලා ගහනවා. හරිනේ? පළවට ගහන මේ තියෙනවා මාරුතිගේ ડોක්ටර් වැඩට ගියාට පස්සේ ડોක්ටර් කියන්නේ ડોක්ටර් කියන බෙහෙත් එකක් දෙන්න. මොකද? මොකද යයි කතා. හරි. This can be done both directions up and down. මේක ගොඩක් වැදගත්. දැන් මෙතෙක් රබින් එකම පැත්තකටයි. ඊළාට පින්චින් එකම පැත්තකටයි. ලේ ගන්න දිහාට විතරයි. නමුත් ටැපින් අපි දෙපැත්තටම කරනවා. ටැපින් ලේ ගන්න දිහාට මසල් එකේ අග ඉඳලා මුලට මුල ඉඳලාකට දෙපැත්තටම කරන්න පුළුවන් ටැපින් කියන එක. මම ඔය මසල් එකේ අග ඉඳලා මුලට මුල ඉඳලාකට කිව්වහම මසල් එකේ අග මුලක් තියෙනවද කියලා ඔයාලට හිතෙනවා ඇති.
මසල් එකක අගමුල කියලා දෙකක් තියෙනවා. මම අහුණු සංදි එක කියලා දෙන්නම්. දැන් මේ ෆෝආර්ම් එකෙන් බලන්නකෝ. ෆෝආර්ම් එකෙන් බැලුවොත් හරිද? මේ මසල් එක කියන්නකෝ. මේ මසල් එක මෙහෙම ඇකිලෙනකොට අපේ අල්ල පහත් වෙනවා නේ? මේ මසල් එක ඇකිලෙන මෙතන බෝල වෙනකොට පහත් වෙනවා. මගේ ඇත්ත ලොකු බෝල හැදෙන්නේ නැහැ. මෙහෙම අල්ල පහත් වෙනවා. හරි? ඒ කියන්නේ මේ මසල් එක ඇකිලෙනකොට අල්ල පහත් වෙනවා. එතකොට මසල් එකේ එක කෙලවරක් තියෙන්න ඕනේ නොහෙල්ලෙන්න. ඒක තියෙන්නේ මේ මසල් එකේ කෙලවර තියෙන මෙතනින් ගිහලා වැලමිටත් පහු කරලා මෙහෙ තියෙනවා. එතකොට මෙතන මසල් එකේ කෙලවර තියෙනවා. මෙතන හෙලවෙන්නේ නැහැ. මේ මසල් එක මෙහෙම ඇකිලෙනකොට මොකද වෙන්නේ? හෙලවෙනකොට තියෙන මෙහෙ හෙලවෙනකොට මෙහෙම වෙනවා. මේක තමයි වෙන්නේ. දැන් අපි උදාහරණ මේ මසල් එක ගත්තොත් මේක ගත්තොත් මේ මසල් එකේ ආරම්භය තියෙන්නේ මෙහෙ උරපතු යටේ හරියේ තියෙන්නේ. ඔය එතන හෙලවෙන්නේ නැහැ. හරිද? අපි මේ මසල් එක මෙහෙම ඇකිලෙනකොට මේකේ කෙලවර තියෙන්නේ මෙන්න මෙතන. ඕආම් එකේ තියෙන්නේ. එතකොට මේක මෙහෙම හැදෙනවා. මේ අස්සෙන් ගිහිල්ලා මෙහෙම මෙන්න මෙතෙන්ට මෙහෙම සම්බන්ධ වෙන්නේ. මේක ඇකිලෙනකොට මේ දෙකෙන් මෙහෙම ඇදලා ගන්නවා. මේක පුංචි වෙනකොට මේ මෙතන තියෙන සම්බන්ධය මෙහෙම ඇදලා ගන්නවා. ඒක හැම යටින් තමයි එන්නේ. ටෙන්ඩන් එක ගිහලා මේ හැම යටින් ගිහලා මෙතන තියෙන අස්ස දෙකට සම්බන්ධ වෙන්නේ. ඒ දෙක මෙහෙම අදින්න. ඒක තමයි වෙන්නේ. ආයෙ දිගහැරෙන්න ඕනවා වෙන්නේ මේ මසල් එක ඇකිලෙනවා. එතකොට මේ පැත්තට දෙනවා. ඒකෙත් පටන් ගන්න තියෙන මෙහි උරපතුලට එතන හෙලවෙන්නේ නැහැ. ඒක හෙලවෙන්නේ මෙතන. මෙතන යට තමයි ඒකේ ටෙන්ඩන් එක තියෙන්නේ. නැත්තම් මේක ඇවිල්ලා ඉවර වෙන්නේ මෙතනින්. ඒතකොට මේක ඇදෙනකොට මෙහෙම ඇදෙනවා. හරි. ඒතකොට මසල් එක ආරම්භයක් සහ අවසානයක් කියනවා. ආරම්භයට කියනවා ඔරිජින් කියලා. ඔරිජින් කියන වචන වලට හුරුයි. ඔරිජින් එක කියන ආරම්භය. ඉන්සර්ෂන් කියලා කියනවා මසල් එකේ අර ඉවර වෙන දැන් අපි දැන් මෙහෙම ඇවිල්ලා ඉන්සර්ට් වෙන්නේ මෙතෙන්. ඉන්සර්ට් ඒක වෙන්නේ බලන්න මෙතෙන්. කතියක්. ඉන්සර්ෂන් කියන්නේ සිංහලෙන් නම් කියන්නේ නිවේශ කියලා. ආරම්භය සහ නිවේශය. නිවේශ කියන වචනය සිංහල වචනේ නැත්නම් ඉන්සර්ෂන්. ඉන්සර්ට් කිය INSERT TION. SERTION. ඉන්සර්ෂන්. YouTube එකේ ගහලා බලන්නකෝ. origin and insertion of muscle කියලා ගැහුවාම ඔක හොඳට පින්තූරත් එක්ක පැහැදිලි. හරිනේ? This can be done both directions up and down. මේ මසල් එක ඉහළට පහළට දෙකම පුළුවන්. දැන් අපි එකින් අපි අර ටොක්සින් ඉවත් කරගෙන එන්නේ. මේකෙන් මේ ටැපින් වලින් අර අපි ඉස්සෙල්ලා පින්චින් කළාටත් වඩා මේ ටැපින් වලින් ගැඹුරට වදින හින්දා ගැඹුරේ තියෙන ටොක්සින් උඩට මතුවලා එනවා. ඒක තමයි කියන්නේ evacuate ඒ කියන්නේ ඉවත් වෙනවා deep toxins and stimulate the muscles. එතකොට යම් කෙනෙකුගේ මසල් එකක් පුංචි වෙලා තියෙනවා නම් වැඩ කරන්නේ නැතුව ඒ කියන්නේ මසල් එක ඇකිලිලා නැත්නම් පාරිභාෂික වචන ඇට්‍රොපි කියන එක ATROPHY ඇට්‍රොපි කියන එක මසල් එකක් ඇට්‍රොපි වෙලා තියෙනවා නම් අපි ඒකට මේ ටැපින් කරන එක හොඳයි. ටැපින් වලින් මසල් එක උත්තේජනය වෙලා උඩට එනවා. හැබැයි ඉතින් මසල් එකේ ශක්තිය අනුව තමයි අපි ටැපින් කරන්න ඕනේ. ඒක පැරලයිස් කෙනෙකුට එහෙම ගහනකොට සාමාන්‍ය කෙනෙක්ගේ මසල් එකට ගහන්න සමහරට මේ ඇඟිලි දෙකෙන් ගහනවා. මෙහෙම ගහන වෙලාව කියනවා පැරලයිස් ආගේ මසල්ස්. ඒ මසල් එකට දරා ගන්න පුළුවන් විදිහට තමයි අපි උත්තේජනය දෙන්නේ. හරිද? ඒකට evacuate deep toxins and stimulate the muscles. muscles උත්තේජනය කරනවා. ඊළඟට reduce the tension and cramping of muscle. මේ ක්‍රෑම්ප් එකක් එනවා කියන්නේ මසල් එකක් කෙන්ඩ පෙරලනවා කියන්නේ නැත්නම් සමහර පළාත්වල කියන්නේ ඔකට වක්කවලච්චි වෙනවා කියලා. නැත්නම් කෙන්ඩ පෙරලනවා නැත්නම් මසල් ක්‍රෑම්ප් එකක් එනවා කියන්නේ මසල් එක තද වෙලා ගුලි වෙනවා නේ. එහෙම එක. එතකොට මේකට හේතුව තමයි අපි ඔයාලා දන්නවා ඕ ලෙවල් වලට ඔක හැදෙනවා
කොහරි කැම් එක ඔන් කරන් කතා කරමු. කැම් එකයි මයික් එකයි දෙකම ඔන්. කැම් එකෙන් පේන්නේ කළු පාට තිරයක්. මයික් එක ඔෆ් කරන් අවුද සුබසිංහ පිරිමිද ගෑනුද මට නමක් හිතා ගන්න බෑ. ඒ සුබසිංහ කියන ඔයා මේ මයික් එක ඕෆ් කරලා සූදානම් වෙලා ඉවරලා කැම් එක ඔන් කරන්න. නැත්නම් කතා කරන්නේ අපිට ඇහෙනවා. ඒ වගේ පොඩි පොඩි වැරදි වෙනවා සමහර වතින්. හරි. හරි. ඒ කියන්නේ මසල් වලට මම කිව්වේ මසල් ටෙන්ෂන් එක නැත්නම් ක්‍රෑම්ප්ස් එනවා කියලා කියන්නේ මසල් වල කියන්නේ ලැක්ටික් ඇසිඩ් කියන එක හැදෙනවා Dr. කියලා. Umar, වාගේ සුබසිංහ ඔයා මයික් එක ඕෆ් කරන්න. beda මයික් එක ඕෆ් Dr. කරන්න. Dharani dia පේන්න නැති ගතියක් තියෙනවා පොඩි පොඩි උච්චලිකින් වගේ යමක් මට පේනවා එතන. තමන්න මයික් එක ඔෆ් කරලා අහන් ඉන්න. හරි. thank you. evacuate deep toxins stimulate the muscle. අවසානයේකට උඩින් හිතලේ reduce the tension and cramping of muscle. දැන් cramps එන්නේ නැත්නම් වක්වාලක් කියන්නේ නැත්නම් කෙන්න පෙරලෙන්නේ මසල් එකේ ලැක්ටික් ඇසිඩ් කියන ටොක්සින් එක හැදුනහම. sampai එතකොට ඒවා ඉවත් වෙන හින්දා තමයි ටැපින් වලින් අපි කියන්නේ ඒ ක්‍රෑම්පින් උනත් අඩු වෙනවා ටැපින් වලින්. ඒක ඩීප්ම ටොක්සින්ස් තුත් මේකෙන් ඉවත් වෙලා යනවා. ඒ නිසා. හරිනේ? ඒ නිසා මසල් එකේ ටෝන් එක, ටෙන්ෂන් එක අඩු වෙනවා. මසල්ස් use more relaxation. එතකොට ඉතින් අර කලින් දෙකට වඩා මේකෙන් රිලැක්සේෂන් එකක් එනවා. තියෙන්නේ දැන්. ඔව් එකයි තියෙන්නේ අපේ on call register කවුද? ඉන්නවද ළඟ පාරේ? කවුද? අයියා සුබසිංහ හා? අපේ එකත් අල්ලු කරලා එවන්න BB අඩේ. මේ පොඩි දු පොඩ්ඩක් අර දෙන්න. මේ කලන්ජයට කෝල් එකක් කරන් කියන්නේ මේ කෙනෙක්ගේ මයික් එකක් යනවා. නෑ මම යාර කිව්වා. ඉස්සරල්ල එක්ක. යා මියුට් කරන්න බලන්න. පොඩි තමයි. මට ඒක මතක් වුණා. reduce the tension and cramping of muscles and use more relaxation. Position according to the body part. tapping වලදී අපි body part එකට අනුව අපි වෙනස් කරන. ඒ කියන්නේ ඔළුවට තට්ටු කරනකොට ඔළුවට ලම්බකව අත මෙහෙම තියනවා. තට්ටම් වලට ගහනකොට තට්ටම් කියන රවුම් එකක්. ඒතකොට අපි මෙහෙම රවුම් රවුමට යනවා. ඊළඟට දිග මසල්ස් වල ටැපින් එහෙම කරනකොට මේ විදිහට ලම්බක විඳන් ගන්න. ඒ නිසා ඒ කරන බොඩි පාර්ට් එකට අනුරූපව අපි ඉන්න පොසිෂන් එක වෙනස් කරනවා ටැපින් වලින්. හරිනේ? හරි. ඩොක්ටර් ඔයාගේ මයික් එක මියුට් වෙලා. ඔව්. හරි දැන් ගන්න මිනිත්. හරිනේ? දැන් පොඩි ප්‍රමාද දෝෂයක් ආවා ඒකයි. මේ හරි. අර සුබසිංහ කියන යා ඉන්නවා
එයාගේ මයික් එක ඔන් වෙලා තිබුණා ඒක මියුට් කරලා දැම්මා මේ එයා පේන්නේ නැහැ මොකක් හරි එයාගේ එක්ක ලයිට් නැති ප්‍රශ්නයක් හරි මොකක් හරි තියෙනවා. සුභසිංහ ඔයාට ඇහෙනවද? ඇහෙනවනේ ඔයාලට නේ? ඇහෙන බවක් I තියෙනවා. know, sir. ඇහෙනවනේ. Good idea, sir. හරි. සුභසිංහට ඇහෙනවද? සුභසිංහ ඉන්නවද? මොකක්ද ප්‍රශ්නයක් තියෙන්නේ? නෑ. හරි නේ? පොඩි දැනුම් දීමක්. මයික් කැමර එක ඔන් කරලා ෆෝන් එක අනිත් පැත්ත හරවලා තියලා තියන්න එපා. එහෙම වුණොත් ඒකත් ක්ලාස් එකට ආපු නැති විදිහට තමයි අපිට සලකන්න වෙන්නේ. හරි ડોක්ටර්. හරි. මම දැන් පේනවා. හරි. නීඩින් කියන්නේ ටිකක් බර එකක්. ඒ කියන්නේ ඩීප් ටිෂු වලදී වගේ භාවිතා කරන එකක්. නමුත් මේක එක එක ක්‍රම වලට කරනවා. පරිම ක්‍රමය තමයි අත මෙන්න මෙහෙම මිටමලවලා මෙන්න මේ ටිකෙන් තමයි කරන්නේ. මිටෙන් තමයි කරන්නේ. මේ ටිකෙන් තමයි කරන්නේ. ඒතර මිටමලවනට අත නෝනේ මෙහෙම. ඒ කියන්නේ දබර කිල්ලට ලොක් කරනවා මෙහෙම. නේ? මෙන්න මෙහෙම. මෙහෙම ලොක් කරලා තමයි මිට හදන්නේ. කරාටි කරපු කට්ටියන් දන්නවා කරාටි වල ෆිස්ට් එක හදන්නේ මෙහෙම නේ. මෙහෙම හදලා අපි ස්ට්‍රෝක් එක කරන්නේ මෙතන. මේ ටිකෙන් තමයි ස්ට්‍රෝක් එක කරන්නේ. ඔකට මොහාට තේරෙනවා මේක බරද නැද්ද කියලා නේ. මොකද බර දාන්න පුළුවන් එකක්. ඒ නිසා මේක කරන්නේ ටිකක් ලොකු මසල්ස් වලට ලොකු ඒරියා වලට එයාට එල්ල වැටෙන මසල්ස් වල ටෝන් එක වැඩි කරන්න. අන්න ඒ වගේ දේවල් තමයි අපි මේ නීඩින් භාවිතා කරන්නේ. එතකොට අපි ඇඟිලි වලින් කරන නීඩින් එකකුත් තියෙනවා. ඒක මම කරන වෙලාවට කියන්නම්. මේ නමුත් හරිම නීඩින් කියන්නේ මේක. ෆිස්ට් එකෙන් කරන එක තමයි නීඩින්. එතකොට අපි කරන්නේ මේකෙදි අත මෙහෙම අරගෙන මෙහෙම කරලා අපේ මේ නීඩ් කරන්න අවශ්‍ය පෘෂ්ඨයට මේ ටික තියලා මෙහෙම කරලා මෙහෙම කරකවනවා. මෙහෙම කරකවනවා. මෙහෙම ගන්නවා මෙහෙම කරකවනවා. ස්ට්‍රෝක් එක මෙච්චරයි. ආපස්සට එන්නේ පැසිව්. ආයේ මෙහෙම කරනවා පෘෂ්ඨ උඩ. උදාහරණයක් අපි අතේ කියලා අතට මෙහෙම කිව්වා නම් කරන්නේ මෙහෙම කියලා මෙහෙම කරකවනවා. ආයේ නිකන් එන්නේ. ආයේ මෙහෙම. 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 ඒ විදිහකට තමයි නීඩින් කියන්නේ මේක බොහොම තද එකක්. ඔය මේ ඉනේ මසල්ස් එල්ල වැටෙනකොට, තයි එකේ මසල්ස් එල්ල වැටෙනකොට ලොකු තයි එකක්, ලොකු බටොක්ස් නැත්නම් ලොකු ඉන වේස්ට් එක ඒවා තියෙන කට්ටිය තමයි කරන්නේ මේක නීඩින් කියන එක. ඊට අමතරව අපි ඇඟිලි වලින් කරන නීඩ් එකක් කරනවා. මම ඒක ප්‍රැක්ටිකල්ස් වලදී කියලා දෙන්නම්. ඒක අපිට ඕන තැනකට කරන්න පුළුවන්. මම අර කිව්වේ මේ රාෆ් මසල් එක කරගෙන යනකොට පින්චින් කරන්න බැරි තරම් තද වෙලා තියෙනවා කියලා. එහෙම වුණොත් මං කියවලා මහ පටංගිලි දෙකෙන් එකක් කරන්න පුළුවන් කියලා තමයි. ඒ වගේම ඇඟිලි වලින් නීඩ් කරන්න පුළුවන්. ඇඟිලි වලින් නීඩ් කළාම එතකොටත් මේ මසල් එක බුරුල් වෙනවා. මොකද මේක ටිකක් ගැඹුරට වදිනවා. ඒ නිසා. හරි නීඩි. මේක ටිකක් මතක තියාගන්න ටිකක් බර එකක් කරන්නේ මසල් ටෝන් අප් කරන්න, එල්ල වැටෙන තැන් අඩු කරන්න. ඒ වගේ වට තමයි මේක කරන්නේ. විශේෂයෙන්ම ඉන වටේද සහ තයි එකේ තමයි කරන්නේ. තයි එකේ උඩ කොටසේ යට කොටසේ කරන්නේ නැහැ. හරිද? විස්තරේ this stroke used for large muscles and large areas to tone up the muscles thigh buttocks hip. හරිනේ? පළවෙනි වාක්‍යය ටික තියෙනවා. This stroke used for large muscles and large areas to tone up the muscles thigh buttocks hip. ඇත්තටම මේ කෙනෙක් කුදු ගහන්න හේතුවක් තමයි බටොක් එකේ මසල්ස්. නැත්නම් වේස්ට් එකේ මසල්ස් නැත්නම් තයි මසල්ස් හරියට ශක්තිමත් නැති වුනහම ඒවා
දැන් බටොක් එක බොරු වුණා මොකද පුද්ගලයා මෙහෙම නෙවෙයි. එතකොට අපිට නීඩ් කරලා පුළුවන් කෙනෙක්ගේ පොස්චර් එක හදන්න. ශරීරේ පොස්චර් එක කියන්නේ ඉරියව්ව හදන්න පුළුවන් නීඩින් වලින්. හැබැයි ඒක දවසක් නීඩ් කරලා බෑ. ඒ කියන්නේ මසාජ් 20ක්වත් කළොත් හරි ක්‍රමයට නීඩින් වලින් පුළුවන් කෙනෙක්ගේ මේවා හදයි. ඔය බියුටි කල්චර් වලදී හැබැයි බියුටි කල්චර් කියන්නේ කැට් වොක් එකේ යන්න පුළුවන් වෙන්න ඕන. මෙහෙම ලූස් වල යන්න ඕනේ. ඇඟ ගන්නට තියෙන්න ඕනේ. බොඩි ඇලයින්මන්ට්ස් හරි වෙන්න ඕනේ. ඔය ගොඩක් දේවල් තියෙන ඕනේ. ඒවයිදී ඇත්තට මේ මසාජ් ටෙක්නික්ස් යොදා ගන්න මේ නීඩින් වගේ ගොඩාක් යොදා ගන්නවා බොඩි ඇලයින්මන්ට්ස් හදන්න. බොඩි ඇලයින්මන්ට්ස් වෙනස් වෙන ආකාර කට්ටිය කුදු ගැහලා යන්නේ ඇද කරන් යන්නේ එහෙම. ඒවා හදන්න මේ නීඩින් ගොඩාක් වැදගත් වෙනවා. හරි? ඒ ටික නෝට් එකේ නෑ හොඳේ. This affects more deeper than others. මේ ගොඩාක් ගැඹුරට දැනනවා ගැඹුරු මසල්ස් වලට දැනනවා than others. than others කියන්නේ other strokes. හොඳේ? අනිත් ස්ට්‍රෝක්ස් වලට වඩා මේක ගොඩාක් ගැඹුරට දැනනවා. Can be done to any direction. Directions නේ any direction වෙන්න ඕනේ. Can be done in any direction to any direction කියලා දාලා තියෙනවා. කොහොමද කවන්නේ? ඒ කියන්නේ අපි දැන් අපි මේ බටොක්ස් කරනවා කියලා. එතකොට බටොක්ස් වල අපි රවුමට මෙහෙම යනවා. මෙහෙම රවුමට යනවා. එතකොට ඩිරෙක්ෂන් එකක් මෙහෙම උඩට පහළට කියලා නෑ. ඉදිරියට ගාන දිශාවට කියලා නෑ. හැබැයි මසල් තියෙන පැත්ත අපි කරනවා. මසල් එක තියෙන පැත්ත ගැන අපිට අවබෝධයක් තියෙන. කියන්නේ බටොක් එකේ මසල් තියෙන රවුමට. ඒක අපි රවුමට යනවා. හිප් එකේ මසල් තියෙන තා විදිය. එතකොට එතන එහෙම යනවා. තයි එකේ මසල් තියෙන උඩින් ඉඳලා පහළට. එතකොට අපි තයි එකේ පහළින් ඉඳලා උඩට උඩින් ඉඳලා පහළට මෙහෙම යනවා. හරි හෙවි එකක් අපිටත් හෙවි අපිටත් හරි මහන්සි දැනෙන එකක්. ඒ වගේම ක්ලයන්ට්ටත් හොඳටම දැනෙන එකක්. අර ස්ප්‍රින්ට් ටිකක්ම ඇදලා තියෙනවා නම් මේක කරන්න පුළුවන්. මොකද තමන්ගේ ෆිට්නස් තියාගන්න ගොඩක් හොඳයි. සමහරුන් නම් මට පේන ඒ වගේ හොඳයි වගේ. හරිනේ. Can be done to any direction according to the age and the strength of the client's body. We should implement the correct pressure of the stroke. ඒක ගොඩක් වැදගත්. දැන් කෙට්ටු කෙනෙක් අපෙන් ඉල්ලුවට ඩීප් ටිෂු කරන්න කියලා මසල්ස් නැත්තම් නීඩ් කරන්න බෑ. එතකොට අපි වෙන ක්‍රම වලින් කරනවා ඩීප් ටිෂු යන්න. හරිද? එතකොට ඒ නිසා තමයි according to the age වයසට අනුව. ඇත්තටම මේ නීඩින් කියන එක වයසක අයට කරන්නේ නැහැ. පොඩි ළමයින්ට කරන්නේ නැහැ. නීඩින් කරන්නේ නැහැ. පොඩි ළමයින්ට කරන්නේ නැහැ. වයසක අයට කරන්නේ නැහැ. ඊළාට සමහර ලෙඩුන්ට කරන්නේ නැහැ. රෝගීන්ට කරන්නේ නැහැ. මොකද මසල් ටෝන් එක නැහැනේ. අර ටෝන් එක නැති පැරලයිස් ආගේ නීඩ් කරන්නේ නැහැ. ඒකට ගන්න ටෝන් අප් වෙන ටැපින් වගේ ඒවා තමයි. හරිනේ? ටැපින් පින්චින් දෙකම පුළුවන් ඒවා. පැරලයිස් කට්ටියට. නීඩින් කරන්නේ නැහැ. නැත්තම් මේක ටෝන් අප් කරන්න මේක කරනවා කියලා තියෙනවනේ. දැන් වැරදි එහෙමක් වෙන්න පුළුවන්. පැරලයිස් වෙච්ච මසල්ස් වලට කරන්න පුළුවන් කියන්නේ නැහැ. පැරලයිස් මසල්ස් වලට නීඩින් කරන්නේ නැහැ. හරි? according to the age වයසට අනුව සහ the strength of the client's body අපේ සේවාලාභියාගේ ශරීර ශක්තිය අනුව we should implement අපි යෙදිය යුතුයි the correct pressure නිවැරදි පීඩනය of the stroke. හරිනේ? ඊළඟට අතන මේක සමහර වෙලාවට ඔය ගොඩක් මහතායට කරනකොට දැන් අපි කියන්නේ එක තැනක් තුන් සැරයක් නීඩ් කරන්නනේ. දැන් ටැපින් එක තැනකට 3යි වදින්නේ. ඒ නීඩ්නුත් එක තැනක 3යි යන්න ඕනේ. නමුත් ඇත්තටම එල්ල වැටිලා ඇඟ වෙනස් වෙලා ඔය පොස්ච් එක හදන්න එහෙම ආපු කට්ටියට මම කතා ගණන් කරලා නීඩින් 200 ගණක් කරා. ටිකක් කරගෙන ගියාට පස්සේ මම ගණන් කරන්න ඕනේ කියලා ගණන් කරලා 200 ගණක් කළා. ඒ තරම් කරන්න වෙනවා සමහර වෙලාවට. මොකද පටන් ගත්තා නවත්තන්න බෑ. හරිනේ? correct. While needing not only the blood but also correct the limb නෙවෙයි මේ limb කියන වචනේම කපන්න LYMPH limb වසා එනේ මේ වචනේ මාරු වෙලා තියෙනවා. while needing එක needing කිරීමේදී blood විතරක් නෙවෙයි වසා පද්ධතියත් correct වෙනවා. ඒ කියන්නේ ඒ තරම් deep වදිනවා මේක. හරිනේ? Due to relaxed deep muscles of hip, thigh and the buttocks, the gait of the client also be corrected. මේක තමයි
ඔය ගමන වෙනස් වෙච්ච කට්ටිය ගමන පවා හරියනවා. මොකද අපි අහන්නේ සමහරුන්ගෙන් කොන්ද කඩා හරලා යනකොට මොකෝ ඔබ තුනටිය පණ නැත්ද ගැලි යන්න කියලා. මම මාර්ච් පාස්ට් එකම ගන්නකොට සර්ලා බයිනු ඔබ තුනටිය පණ නැද්ද බං කියලා. මොකද ඒ තුනටිය පණ නැහැ කියන්නේ තුනටියම අසල්ස්. ඒ කියන්නේ ඉන්ද්‍ර ප්‍රදේශයේ මසල්ස් ටෝන් එක අඩු වුණා තමයි ඒ කොන්ද කෙලින් තියන්න බැරි වෙන්නේ. ඒවට ඕන් අප් වෙනවා මේකෙන්. ඒ නිසා පුද්ගලයාට ඩිරෙක්ට් පොසිෂන් එකේ ඉන්න පුළුවන් මේක හරියට කළොත්. ඒ නිසා ඔයාලට මේක මාකට් කරන්න පුළුවන්. ඔයාගේ පොස්චර් එක මම හදලා දෙන්නම් කියලා ඔයාලට මේක කරන්න පුළුවන්. හරිනේ? You to relax deep muscles of hip, right? Relax and tone up. හොඳේ. මෙතෙන්ට ඒ වචනේ තාවන හොඳයි. And buttocks the gait of the client. Gait 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 කියන්නේ ගමන. ගමන් විලාසය. GATE gait ගේට්ටුව GAIT gait කියන්නේ ගමන් විලාසය. Gait of the client also be corrected. ඒවා නිවැරදි වෙනවා මේකෙන්. කරන්න පුළුවන් මේකෙන්. අර මං කිව්ව දේ ඉතින් මසාජ් 20ක්වත් කරන්න ඕනේ. ඉතින් එහෙම කැමති අය ඉන්නවා. රූපලාවන්‍ය වෙනුවෙන්. ඒගොල්ලෝ දන්නෙත් නෑ සමහරව තමන්ගේ ගමන ඇදයි හොඳ කුදුයි ඒවා දන්නේ නැහැ. ඉතින් අපිට ඒවා පෙන්නලා ඇත්තටම හදලා දෙනවා සේවයක් මිනිස්සුන්ට. දන්නේ? නීලි. අර ටවල් එකෙන් කරන එක්සර්සයිස් එකම කළාද? අර මෙහෙම ඒවා කරන්න. මොකද ඒවා කරාම තමයි ඇත්තටම මේ 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 මසල්ස් ටික හයියලා ශක්තිමත් වෙන්නේ. වැලමිට ශක්තිමත් වෙන්නේ. ඒ නිසා ඒ තුවායෙන් කරන ඒවා ඇඟිලි වලින් කරන ඒවා කරන්න පුළුවන් නම් පිටියට හරි බිමට හරි පුෂප්ස් ගන්න ඇඟිලි වලින් ඒවා කරන්න. කරලා ඇඟිලි ශක්තිමත් කරගතු තරමට ඔයාලා ජනප්‍රියයි. ඒක තමයි තියෙන කතන්දරය. හරිනේ? You to relax deep muscle. Position according to the body part. මේකත් අපි කරන තැනට අනුව අපි හරි තමයි කරන්නේ. ඒ නිසා මේකත් ලම්බකෝ සමාන්තර ඉඳන් කරනවා කියලා එහෙම නියමයක් නැහැ නීඩින්. හරිනේ? දැන් ටයි එක දෙපැත්තම එක සැරට නීට් කරනවා නම් මෙහෙම. එතකොට අපි යාට සමාන්තර ඉඳන් මෙහෙම කකුල දිගේ උඩට පාදට යනවා. බටොක්ස් කරනවා නම් යාට ලම්බකෝ ඉඳන් මෙහෙම කරනවා. ඒ වගේ තමයි. ඒ නිසා නියමිත පොසිෂන් එකක් මේකෙදි නැහැ. Right moving. අද වෙලා ඉන්නේ. මේ නීඩින් වැඩ සර්ක්ලින් කියන්නේ අපි රවුම් එකට කරන මසාජ්. හරිනේ? මේකදී අපි කතා කරනවා ෆින්ගර් සර්ක්ලින් කියන එක, තම් සර්ක්ලින් කියන එක, ලාර්ජ් සර්ක්ලින් කියන එක. ෆින්ගර් සර්ක්ලින් කියන්නේ ඇඟිලි තියලා රවුම් එකට කරන මසාජ් එක. උදාහරණයක් අපි ඔළුවට ඇඟිලි තියලා මෙහෙම රවුම් කරන්නේ. මේක ෆින්ගර් සර්ක්ලින්. මේකමයි පිටේ මසල්ස් වලටත් කරනවා. පිටේ කොඳුරට පැල දෙපැත්තේ මසල්ස් වලටත් අපි ෆින්ගර් සර්ක්ලින් කරනවා. හරි? ඒකදී අපි කරන්නේ ෆින්ගර් ටිප් එකෙන් කරන්නේ. ඊළඟ පැත්ත හරවලා මේ ටිකෙන් කරන්නේ. බෙඩ් එකෙන් කරන්නේ. කරන්නේ මේ ටිප් එකෙන්. ඒ සරහා නියපොතු රවුන්ඩ් කරලා සුමට කරලා තියාගන්න ඕනේ. ෆින්ගර් ටිප් එකෙන් කරන්නේ. පහෙන්ම කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ මහපටංගිල්ලත් එක්කම පහම යනවා නම් හොඳයි. නැත්තම් මහපටංගිල්ල පැත්තකට නම් මේ තුනෙන් විතරක් කරන්න පුළුවන්. නැත්තම් සමහර ලොකු තැනක නම් අපි පහෙන්ම කරන්න පුළුවන් වෙන්න ඕනේ.
ඒකට තමයි අපි හුළඟිල්ලත් අර මෙහෙම කරලා ඒ එක්සර්සයිස් එක කරන්නේ. හරිනේ? ඒ ෆිංගර් සර්ක්ලින් ඊළඟට තම් සර්ක්ලින් කියන්නේ මහා පටඟිල්ලෙන් කරන එක. ඒකෙදි තමයි මහා පටඟිල්ල බෙඩ් එකෙන් නෙමෙයි කරන්නේ. මහා පටඟිල්ලේ උඩෙන් තමයි කරන්නේ. টොප් ටිප් එකෙන් තමයි කරන්නේ. මෙතනින් කරන්නේ සමහරට දණහිස මසාජ් කරනකොට දණහිස වටේ සරවුන්ඩින් ටිෂුස් දණහිස වටේ තියෙන ටිෂුස් අපි තම් සර්ක්ලින් කරනවා. මෙහෙම මෙහෙම. ඊළඟට පොයින්ට් අල්ලනකොට අපි මර්ම කියලා දෙයක් කියන්නේ පොයින්ට් අල්ලනවා කියලා කියන්නේ. පොයින්ට් අල්ලනකොට ඒක කරන්නේම තම් එකෙන් මෙතන. තම් ටිප් ඔෆ් ද තම්. මෙතනින් තමයි පොයින්ට් අල්ලන්නේ. මෙහෙම කළා මෙහෙම. හරි? තම් සර්ක්ලින් ඊළඟට ලාර්ජ් සර්ක්ලින් කියන්නේ ටිකක් ලොකුවට රවුම් යන එක. ඒක අපි ඇඟිලි ටික මෙහෙම කරලා පිටේ මෙහෙම රවුම් කරනවා. ඒක රිලැක්සේෂන් වලදී කරන වැඩක්. ලාර්ජ් සර්ක්ලින් කියන එක. ඊට අමතරව හෙඩ් මසාජ් එකේදී අපි ෆිංගර් සර්කින් කිව්වහම මෙහෙම අල්ලපු එක මෙහෙම. ඒ අල්ලපු හැම විතරයි මෙහෙම කරකවන්නේ. තමයි ඇඟිලි අතර සාපේක්ෂ චලනයක් නැහැ. අපි මෙහෙ ඇඟිල්ල තිබුණා නම් තියු තැන තමයි කරකවන්නේ. ලාර්ජ් සර්ක්ලින් කියන එකේදී මෙහෙම. ඇඟිලි ඔළුවේ හැම අතර සාපේක්ෂ චලනයක් යනවා. නැත්තම් මෙහෙම අල්ලලා මෙහෙම කරකවනවා. ස්කැල්ප් එක කරකවනවා. මෙහෙම. ඔන්න ඒක තමයි ලාර්ජ් සර්ක්ලින්. මෙහෙම අල්ලලා මෙහෙම කරකවනවා. ඔළුවේ හැම නැත්තම් මෙහෙම අල්ලලා මෙහෙම දෙපැත්තට කරකවනවා. ඒ වගේ ඒක තමයි ලාර්ජ් සර්ක්ලින් කියන්නේ. ගුණේ ඉෆෙක්ට් තුනක් එන්නේ. According to the part of the body and the need, these three types are used. ඒ කියන්නේ ශරීර අංගය අනුව සහ අවශ්‍යතාවය අනුව මේ තුන වෙන වෙනම අපි යොදා ගන්නවා. ඒවා අර එක එක ශරීර අංග කරනකොට මෙතෙන්ට ෆිංගර් සර්ක්ලින්, මෙතෙන්ට තම් සර්ක්ලින්, මෙතෙන්ට ලාර්ජ් සර්ක්ලින් එහෙම අපි කියලා දෙනවා. ඒක නෝට් එකට දෙනවා. හරිනේ? When other strokes are unable to implement, we do circling the strokes on such places. මේ තියෙන අර මං කිව්වේ tight muscles, joints, some small muscles. උදාහරණයක් අපි මෙතන මේ ස්කැපුලා එකේ මේ ධාරයක් අහු වෙන මෙතන. මේ ධාරයට උඩින් මෙතන තියෙන චූටි මසල් එක. මේ මසල් එකට අපිට මොකුත් කරන්න බෑ. නමුත් මේ මසල් එක හරි වැදගත්. සුප්‍රාස්පයිනේටස් කියන මසල් එක. මේක අපි කරන්නේම ෆිංගර් සර්කින්. මොකද එතෙන්ට වෙන මොකුත් දාන්න බෑ. නීට් කරන්නත් බෑ. නකල් එක යවන්නත් බෑ. පුත් කරන නිසා අපි ෆිංගර් සර්කින් වලින් තමයි යන්නේ. ඊළඟට ෆුට් මසාජ් පාම් මසාජ් කරනකොට මේ ඇඟිලි වල අතර මේ මෙහෙම ගත්තොත් ඇඟිලි දෙකක් අතර මෙහෙම තියෙනනේ ඇලියක් වගේ මේ යන්නේ. මෙහෙම මේක අස්ති යනවා මෙහෙම මේක අස්ති යනවා. ඒ දෙක අතර ඇඟිල්ල දාන්න පුළුවන් කාණුවක් වගේ තියෙන්නේ. අන්න ඒක. ඒක අතරෙත් අපි කරන්නේ ෆිංගර් සර්කින්. මෙහෙම ෆිංගර් සර්කින් කරන්න තියෙනවා මසාජ් වලදී. ෆුට් එකෙත් එහෙම තියෙනවා. ඒ වගේ ෆිංගර් සර්කින්ම කරන්න තියෙන තැන් තියෙනවා. ඊට අමතරව දාර මසල්ස් තද වුණාම ඒවායේ ෆිංගර් සර්කින් කරලා බුරුල් කරගන්න. හරිනේ? ඒක තමයි මේ කියලා තියෙන්නේ. when other strokes are unable to implement. වෙනත් ස්ට්‍රෝක් එකක් යොදන්න බැරි තැන් වලට අපි ෆිංගර් සර්කින් කරනවා. ඒ වගේම බුරුල් කරන්න බැරි මසල්ස් තද වෙච්ච මසල්ස් බුරුල් කරගන්න. ඊළඟ ජොයින්ට් අසල දැන් ජොයින්ට් වටේ ඉදිමිලා තියෙනකොට එතකොටත් අපි ගන්න ගානකට ෆිංගර් සර්කින් කර කර රබ් කරනවා. ෆිංගර් සර්කින් කර කර රබ් කරනවා. මොකද අර ඉදිමම තල්ලු කරලා යවන්නේ. එතකොට ඒක තම් සර්කින් වෙන්න පුළුවන් නැත්නම් ෆිංගර් සර්කින් වෙන්න පුළුවන්. කර කර අපි මේ ඉදිම අඩු කරන්න කරනවා ෆිංගර් සර්කින්. When doing marma massage or point massage and spinal nerve root massage, especially thumb circling use. මර්මස්ථාන කියලා කියන්නේ ආයුර්වේදය අපි කියන්නේ පොයින්ට් කියලා. මර්මස්ථාන කියන මර්ම කියන මොකද උගන්වනවා. ඒවා මසාජ් කරනකොට නැත්තම් ඔය ඇකුප්‍රෙෂර් පොයින්ට්ස් කියලා තියෙන චයිනීස් වල ඒවා මසාජ් කරනකොට ඊළඟට ස්පයිනල් නර්ව් මසාජ් කියන්නේ අපේ කොඳු වැටපෙළ දෙපැත්තේ අපි කොඳු වැටපෙළ උඩින් අල්ලගෙන ගියොත් අපිට අහු වෙන දැටි පේලියක්. ඒ කොඳු වැටවල මුදුන් ටික ස්පයින් එක. ඒකත් එක්කම දෙපැත්තට ඇඟිල්ල දාලා හද කළොත් පොඩි වලගහිච්ච තැන් දෙකක් දෙපැත්තෙන් අහු වෙනවා. දැන් තමයි සුසුම් නාස්නාව එළියට එන්නේ. අන්න එතන අපි මසාජ් කරනවා. ඒක කරනකොට බොහෝ විට අපි දාන්නේ තම් සර්කින්. මෙතනින් තමයි මේ ටිප් එකෙන් තමයි එතන මසාජ් කරන කොඳු වැටපෙළ දෙපැත්තේ
ඒ වලගැහිච්ච තැන 32ක් තියෙනවා. බෙල්ලේ නම් කරන්න හරි අමාරු මේක. බෙල්ලෙන් පහළ තොරසික් ඒරියා එකයි ලම්බේරිය එකයි ටික අපි ඒක කරමු. ඒක මම ප්‍රැක්ටිකල් එකේදී කියලා දෙන්නම්. ස්පයිනල් nerve massage කියන්නේ කොහොමද කියලා. position according to the body part. ශරීර අංගයට අනුව තමයි අපේ පොසිෂන් එක තියෙන්නේ. අපි සමාන්තර වෙන කෙනක් කරනවා ලම්බක වෙන කෙනක් කරනවා. හරිනේ. ඊළඟට මේ කොඳුරට පෙළ දෙපැත්ත මසාජ් කරනකොට අපි ඔළුව පැත්තේ ඉඳගෙන තමයි කරන්නේ. එයාගේ ඔළුව පැත්තේ ඉඳන් මේ පිටේ මුදුනේ ඉඳලා පහළට තමයි මසාජ් එක යන්නේ. කොඳුරට පෙළ දෙපැත්ත මේ තම සර්කින් කරනවා. ඊළඟට රින්ගින් මේක ගොඩක් වැදගත් එකක්. රින්ගින් කියන්නේ මොකද මේක රිලැක්සේෂන් එකක් සඳහා අපි සමහරුන්ට කරනවා. ලොකුවටම කරනවා පිටට රින්ගින්. හැබැයි තද වෙච්ච මසල්ස් තවදුරටත් තද ගතිය තියෙනවා නම් ඒවයි ටෝන් එක අඩු කරන්න ඒවයි මේ රිලැක්සේෂන් එක වැඩි කරන්න කරන එකක් තමයි රින්ගින් කියලා කියන්නේ. මේකෙදි අපි කරන්නේ අපේ කාෆ් මසල් එක කියලා. කාෆ් මසල් එක පින්චින් වලදී එක අතකින් මෙහෙම අල්ලනවා මෙහෙම ගානකට යන්නේ. දැන් මේකෙදි කියන්නේ කාෆ් මසල් එක අත් දෙකේම ඇඟිලි වලින් මෙහෙම අල්ලලා මිරිකලා උඩට අදිනවා. උස්සනවා. උස්සලා අපි අර තුවාලයට කරවලේ මෙහෙම අන්න ඒක කරන මසල් එක. මෙහෙම කරලා උස්සලා ටක් ටක් ගාලා මෙහෙම කරලා මෙහෙම කරනවා. ටිකකින් අඹරනෝ මසල් එක ටක් 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 ගාලා 1 2 3 කියලා අඹරන මසල් එක. ඒකෙන් ගොඩාක් ඔය ටෝන් අප් වෙච්ච මසල්ස්, ඒ කියන්නේ නිකන් ටෝන් වෙච්ච මසල්ස් රිලැක්ස් කරන්න පුළුවන් මේ රින්ගින් වලින්. ප්‍රධාන රින්ගින් කියන්නේ ඕක තමයි. හරි? ඊට අමතරව රින්ගින් කියන්නේ අඹරනවා කියන එකනේ. අපි පිට බැක් මසාජ් එක ඉවර කරලා නෙවෙයි බැක් මසාජ් එකේ අවශ්‍ය ස්ට්‍රෝක්ස් ටික ගිහිල්ලා ඊට පස්සේ ටිකක් ක්ලයන්ට් රිලැක්ස් එකක් එන්න අපි පිටේ එහා පැත්තට රට දාලා මෙහා පැත්තට මෙහෙමත් තියලා මෙහෙම කරලා අඹරලා ගන්නවා තමයි මෙහා පැත්තට. ආයේ මෙහාට. මෙහෙම මුළු පිටම රින්ගින් කරනවා එක ක්‍රමයක් තියෙනවා. ඒක ගොඩක් රිලැක්සින්. මම ඒක ප්‍රැක්ටිකල් එකේදී කියලා දෙන්නම්. ඒ නිසා රින්ගින් කියන එක හිප් එකට යොදනවා, කාෆ් එකට යොදනවා, තයි එකට යොදනවා. ලොකු මසල් එකක් තද වෙලා තියෙනවා නම් ඔය ගොඩාක් කර මේවා ට්‍රයිසෙප් එකම ලොකුවට හදව කෙනෙක් කියන ට්‍රයිසෙප් එකේ වුණත් කරන්න පුළුවන්. නමුත් එතෙන්දී අපි බලන්න ඕන පුද්ගලයාගේ ශක්තිය, මසල් එකේ ශක්තිය, මසල් එකේ ප්‍රමාණය අනුව තමයි රින්ගින් කරන්නේ. පිටේ රින්ගින් නම් ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඒක රිලැක්සින් එකක්. පිටේ කරන රින්ගින් කියන එක. හරිය? This stroke reduce tonicity of muscles and it brings out deep toxins. අර මම කිව්වා අර මෙහෙම අල්ලලා මෙහෙම කරන එකෙන් තමයි මේ කියන ගුණාංගුණ එන්නේ. නැත්නම් පිටේ කරන රින්ගින් එක වෙනම එකක්. ඒකෙන් එන්නේ රිලැක්සින් එකක් විතරයි. ඒක ඩීප් මසල්ස් එන්නේ. ඒ වගේම තව එකක් තියෙනවා මෙතෙන්දී මම කියන්නම්. ෆ්‍රික්ෂන් කියලා කියන්නේ මේ එරිස් මසාජ් වල නම් අපේ එකේ කියන්නේ රෝලින් කියලා. ඒකෙදි කරන්නේ ටිකක් අම බුරුල් වෙලා අම රැලි වැටිච්ච වගේ ඒක අඩු කරන්න අපි හැමේ රැල්ලක් හදලා ඒ රැල්ල මෙහෙම දිගටම රෝල් කරගෙන යනවා. ස්කින් රෝලින් කියලා කියන්නේ අපි හිතමු මේ ඉඟලන්ගෙන් රැල්ල මෙහෙම පටන් ගත්තාම මෙහෙම රෝල් කරන උඩටම ගේනවා. ඒකෙන් අර යට කොලජන් තට්ටු ස්ටිමියුලේට් වෙනවා. හැමේ තියෙන ටෝන් එක වැඩි වෙනවා. ටෝන් අප් වෙන කරන එකත් තමයි රෝලින් කියන්නේ. ස්කින් රෝලින්. ඒකත් ඔය රින්ගින් වලදී කරන දෙයක්. ඒකයි මම රෝලින් කියන එක උතන කිව්වේ. හරිනේ? ෆෙදරින් මීට කලින් තියෙන්න ඕන එකක් තියෙනවා. ඒක
කොහොමද ස්ලයිඩ් සෙට් එකෙන් ඩිලීට් වෙනවා. ෆෙදරින් වලින් ඉවර වෙන්න තියෙනවා. ෆෙදරින් වලට කලින් තව එකක් තියෙනවා. ඒකට කියන්නේ ස්ක්වීසිං කියලා. SQ SQ double E ZING squeezing. SQ double E ZING squeezing කියලා. ස්ක්වීස් කියන්නේ මිරිකනවා කියන එක. ඇත්තට මේකද කියන්නේ මිරිකීමක් තමයි. මිරිකලා අදින එකක් කරන්නේ. හරිද? අපි දැන් මෙච්චර වෙලා මේවා කරේ උදිරේ ගලන දිශාවටනේ. දැන් උදාහරණයක් දැන් අතේ නම් අපි අතේ රබින්, පින්චින්, ටැපින්, නීඩින් ඔක්කොම කරේ මෙහෙම. නීඩින් වල රවුන්ඩ් රවුන්ඩ් කරලා ඒත් මෙහාට ඩිරෙක්ෂන් එකක් තිබුණානේ. ඔක්කොම උදිරේ ගලන දිශාව. අපි ස්ක්වීසිං කියන එක කරන්නේ උදිරේ ගලන දිශාවට විරුද්ධව. කියන්නේ දැන් මසාජ් එක ඉවරයි. ඉවර කරන්න යන්නේ. ඉවර කරන්න ගියාම අපි කරන්නේ මෙහෙම අල්ලලා මිරිකලා අරගෙන අත් දෙකෙන්ම මිරිකලා මෙහෙම සිග්සැග් මූවමන්ට් එකකින් අදිනවා. දැන් අත කියන්නේ අත මෙහෙ ඉඳලා මෙහාට අදිනවා. මෙහෙම. අතේ මෙහාට අදිනවා. මේ අපි ඔයාම එක මෙරික කරනවා නම් මැනික් කරන්නේ ඒක. වැලමිට ළඟින් මෙහෙම මිරිකලා අල්ලන් අත් දෙකෙන්ම දෙපැත්තෙන් මෙහෙ සිග්සැග් මූවමන්ට් එකකින් අදලා ඉවර කරනවා. එහෙම කළාද අර ඇඟිලි ටික ටක් 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 ගාලා අදින්නේ. කකුලෙත් ඔය ස්ක්වීස් එක කරලා තමයි අදින්නේ ඇඟිලි ටික. ඒ කියන්නේ ස්ක්වීසිං කියන්නේ ගොඩක් රිලැක්සින් එකක් දැනෙන එකක්. අනිත් පැත්තට කළාට. ස්ක්වීසිං කියන්නේ එක එක තැන් වල ස්ක්වීසිං එක එක විදිහට කරන්නේ. අපි ඔළුව ස්ක්වීස් කරන මෙහෙම අත තියලා මෙහෙම අරගෙන මෙහෙම රවුමට කරන් මෙහෙම කරලා ඒ ස්ක්වීස් එක ඉවරලා දා ඔළුව අර පිටිපස්සේ අපි ටක් ගාලා අදින්නේ මෙතන බෙල්ලේ. ඒත් ස්ක්වීස් එකේ කෙලවරක් තමයි කකුල් අත් ස්ක්වීස් කළයින් පස්සේ අර අදියට ඇඟිලි ටික් ටික් ගාලා අදින්නේ. ඒකට ස්ක්වීසිං කියන්නේ මසාජ් එක ඉවර වෙන්න කලින් කරන last two stroke එක. ඊළඟට තමයි ෆෙදරින් කියන එක තියෙන්නේ. මේ ෆෙදරින් කියන එක මේකත් සමහර ඒවායි දැන් අපි ෆෙදරින් දාන්නේ අන්තිමට. සමහර ඒවා දෙවණියට ෆෙදරින් කරනවා. ඒක වෙන නමකින් හඳුන්වලා ෆෙදරින් කරනවා. ඒකෙදි රිලැක්සින් කියලා ස්ට්‍රෝක් එක කරනවා. ඩීප් කියලා යනවා, රැපිඩ් කියලා යනවා, ස්ලෝ කියලා යනවා. එක එක ක්‍රම වලට කරනවා. නමුත් මේ අපි කියන ෆෙදරින් කියන එකේදී කරන්නේ අර අපි මෙතෙක් කියලා ගහලා මිරිකලා තද කළා ඒ කරපු සම්පූර්ණ ශරීර අංගය සූතිං ඉෆෙක්ට් එකක් දෙන එකයි මේකෙන් කරන්නේ. ස්මූත් ඉෆෙක්ට් එකක් කියන්නේ ෆෙදරින් වලින්. ෆෙදර් කියන්නේ පිහාටුවක් අතුල්ලනවා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. උදාහරණයක් අපි මේකෙදි කරන්නේ මෙහෙම ඇඟිලි පරණති කියලා. පරණති කරලා ඇඟිලි තුඩු වලින් ඇඟිලි තුඩු මෙහෙ ඇතිලෙන සලසනවා. අර අභ්‍යංගය කරපු ශරීරාංගයේ මෙහෙ. ඒක රිද්මයකට මෙහෙම අර ස්කීස් කරපු අංගයේ ස්කීස් එක පිටිපස්සේ මෙහෙම කරගෙන මෙහෙම. ඒක ගොඩාක් ලොකු රිලැක්සින් එකක් දැනෙන එකක්. ඒකෙන් තමයි මසාජ් එක ඉවර කරන්නේ ෆෙදරින් වලින්. එතකොට මේක this is the final stroke of the massage. මේක තමයි අවසාන ස්ට්‍රෝක් එක මසාජ් එකේ. Very smooth and relaxing superficial stroke. ශරීරයේ මතු පිට යන ස්ට්‍රෝක් එකක් මේක. Very smooth and relaxing. Now මෘදු සහ relaxing. We use fingertips to do this stroke. Fingertips. finger bed මෙතනින් කරන්නේ නැහැ. මේ ටිකෙන් නෙමෙයි කරන්නේ. fingertip එක තමයි අදින්නේ. හරිනේ? We use fingertips to do this stroke. We can do this to all part of the body. ඕනම ශරීරයක් කරන්න පුළුවන්. Position parallel to the client. client parallel ඉඳගෙන තමයි කරන්නේ. ඒ කියන්නේ සමාන්තර ඉඳන් තමයි කරන්නේ. ලම්බක වෙන ශරීරයේ දිගට මේක කරනවා. right? මේක කරන්නේ. ෆෙදරින්. හරි. මේ ටිකේ මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. ඔයාලට ලැබිලා ඇති මේකේ ප්‍රැක්ටිකල් ටිකේ වීඩියෝ මයික් එක ඔන් කරලා කියන්නකො තියෙනව නේද? තියෙනවා සර්. තියෙනවනේ. තියෙනවා.
ඔයාලට ඒක ගැටලුවක් තියෙනවා නම් මම ඒක දැන් දාලා පැහැදිලි කරන්නම්. ඒක මම පැහැදිලි කරලා තියෙන්නේ. අර මේක බලන්න. ඇහෙනව නේද? සද්ද ඇහෙනවද වීඩියෝ එකේ? මේක බලන්න. අපේ डॉक्टर वीडियो के साउंड එන්නේ නැහැ. හරි මොකද්ද? वीडियो के साउंड्स එන්නේ නැහැ. සවුන්ඩ්ස් එන්නේ නැද්ද? අපිට ඇහුණා. පළවෙනි ස්ට්‍රෝක් එක තවත් මසාජ් එක පටන් ගන්න මේකෙන් දැන් ඇහුණද? දැන් හරි ડોක්ටර්. දැන් හරිද? අපි රබින් කියන ස්ට්‍රෝක් එකේ ප්‍රැක්ටිකල් පටන් ගන්නනේ මේක කරනකොට මම ඉස්සෙල්ලාම කියන්නම් රබින් කියන්නේ පළවෙනි ස්ට්‍රෝක් එක තවත් මසාජ් එක පටන් ගන්න මේකෙන් ඒ නිසා අපි අත්තර දෙන මුදු ඔරලෝසු ඒ වගේ සියලු දේ ඉවත් කළා තමයි පටන් ගන්නෙ අපි පෙරදිග ලබන පුද්ගලයා අපි මුලින් අතර හාස් කරනවා මොකද බොහෝ දෙනෙක් කැමති ඉස්සලා පිටපැත්ත කරනවට ඒ කියන්නේ ක්ලයන්ට්ස්ලා ගොඩක් කැමති පිටපැත්ත කරනවට මොකද මේ පිටේ කකුල් වල මේවයි තමයි වැඩිම විෂ ප්‍රමාණයක් තැන්පත් වෙලා ටොක්සින්ස් තියෙනවා වැඩිම අපහසුතාවක් දැනෙන්නේ ඒ නිසා ගොඩක් අය කැමති පිටපැත්ත තමයි ඉස්සලා කරන්න ඒ නිසා අපි මේ අතර හරවල තමයි කරන්නේ රබින් කියන එකේදී එතකොට අපි මම උදාහරණයක් විදිහට කරලා පෙන්නන්නම් මෙතනදී අපි තෙල් වර්ගයක් හෝ ක්‍රීම් වර්ගයක් ගන්නවා එයා අපේ සේවලාභිය කැමති විදිහට මේ මෙතනදී නම් භාවිත කරන ක්‍රීම් එකක් අපි ක්‍රීම් එක මේ විදිහට යම් ප්‍රමාණයක් ඒ අභ්‍යංගය කරන ප්‍රදේශයේ තාවරනවා ක්‍රීම් එක නම් මේ විදිහට තමයි දාවන්නේ දැන් අපි අත්දැකේ මේ විදිහට දාගන්නවා දාගෙන දැන් මේ ස්ට්‍රෝක් එක පටන් ගන්න ස්ට්‍රෝක් එක පටන් ගන්න මේ විදිහට අපිට පේන ඇති මම අත මෙහෙම කියලා පටන් ගන්න නැහැ. පටන් ගන්න ඉස්සෙල්ලා ඇඟිලි දුර වලින් මෙහෙම ගිහිල්ලා ක්‍රමක්‍රමයෙන් පුළු අත්ලම ඇඟට ස්පර්ශ වෙන විදිහට මේ උඩට යනවා. ඇඟිලි ටික පියවිලා තියෙන්නේ මේ විදිහට තමයි තියෙන්නේ. අපි ඒතකොට මෙතනදී යොදන පීඩනය වෙන්නේ අර මං කියපු හැමේ තියෙන රුධිර මතුවලා තියෙන රුධිර වාහිනී නැත්නම් අපිට පේන මේ කුඩා රුධිර වාහිනී පද වෙලා යන පීඩනයක් ඉදුවහම ඇති මේකෙදි මම කිව්වා පොඩිම ඇඟිලි තියුවා මේ විදිහට
ස්ථානයක් 3 වාරයක් කළා නම් ඇති. right. මේ පැත්තේ කයි තුනයි. ඒ කියන්නේ ඒ රබින් කියන ස්ට්‍රෝක් එක එච්චර. මේකදී අපි ඔබ දැක්කා අත් දෙක මෙහෙම මිලියන් වලින් පටන් ගත්තා. මේ විදිහට යන්නේ ගිහිල්ලා එහෙම. මොකද ප්ලේන් එකක් ලෑන්ඩ් කරන ක්‍රමයට යනවා කියලා ඒක තමයි ඒක. දැන් අපි වෙනත් තැනක කරනවා නම් උදාහරණයක් පිට කරනවා නම් පිටේ වලත් අපි කරන්නේ මේ විදිහට තමයි. අපි මෙහෙම පටන් ගන්න නැහැ. මෙතනින් පටන් ගන්න. මේ අර විදිහට ඉතින් තමයි. පේනවා ඇති යම් ප්‍රමාණයක් හැම රැල්ලක් එක්ක යන්නේ. මොකද අපි යම් ප්‍රමාණයක් මේක තද කරලා කරන්නේ. ඊළඟ ක්‍රමය නැත්නම් ඊළඟ ටෙක්නික් එක ඒකට අපි කියන්නේ පින්චින් කියලා. පින්ච් කරනවා කියන්නේ අර ගන්නවා කොනිටනවා කියන්නේ. නමුත් මේකේදී කොනිටනවා කියලා මේ දේ අඟිලි තුලින් කොනිටන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මේක කරන්නේ මෙන්න මේ ක්‍රමයට මම එකක් කරලා පෙන්නන්න මුලින්ම මේ විදිහට අදාළ මාංශපේශිය මෙහෙම හොඳට අල්ල ගන්නවා. ඒකදී මේ අඟිලි බලන්න මෙයා දිගහැරලා තියෙනවා. මෙහෙම නෙමෙයි. අපි ඇඟිලි මෙහෙම කරලා අල්ලන්න පුළුවන්. එහෙම අල්ලන්නේ නැහැ. මෙහෙම අල්ලන්න. දැන් පුරුසා අල්ලනවා වගේ දත්තාල මෙහෙම අල්ලන්නේ නැහැ අපි. මේක අපි කියන්නේ තාරාව. තාරාවගේ හොටෙන් අල්ලනවා වගේ තමයි කියලා අපි කියන්නේ. මෙන්න මේ විදිහට තමයි මේක අල්ලන්නේ. අල්ලලා මෙහෙම උඩට මිරිකලා ගන්න. මෙන්න මේ විදිහට කාතකින් මෙහෙම කරනවා. ඊළඟ අතින් ආයෙ මෙහෙම ඊළඟ අතින් ආයෙ මෙහෙම කරනවා. ආයෙ මෙහෙම මේක මාරුවට මාංශපේශී මෙහෙම ඉහළට යනවා. මේ නිසා තමයි ඔබට කිව්වේ ඇඟිලි වල ශක්තිමත් භාවය අවශ්‍යයි කියලා. දැන් අපි ආයෙත් මෙහාට මෙහෙම කරගෙන ඉන්න නැහැ පින්චින් කියලා ආයෙත් මෙහෙම තමයි කරන්නේ. ඔබට පේනවා එක තරම් දෙවාරයක් සිදු වෙනවා. මේ දවල් වාර 3ක් මේ විදිහට කරගෙන ගියාම එක ස්ථානයක් වාර 6ක් අතට අහු වෙනවා. එහෙනම් ඊළඟ සිද්ධිය තමයි මම කිව්වා මේ වගේ එක ස්ට්‍රෝක් එකක් ඉවර කරලා ඉන්න පස්සේ අපි ආයෙ රබ් එකක් කරනවා. මොකද අර මේකදී අපි ගත්තු මිරිකලා උඩට ගත්තු විෂ ප්‍රමාණය හැමේ තියෙන්නේ හැමේ තියෙන ටික ඉතින් තල්ලු ගන්න තමයි ආයත් කාර්යයක් රබ්බයක් කරන්නේ. ඊළඟ අපි තුන්වෙනියට කරන ටෙක්නික් එක පෙන්වන්නේ මුලින්ම අපි රබින් ඊළඟට පින්චින් ඊළඟට මේක අපි කියන ටැපින් කියලා ටැප් කියන්නේ තට්ටු කිරීම
නැත්නම් අපි දුරට තට්ටු කරනට කියන ඒ වගේ තට්ටු කිරීමක් තමයි. නමුත් අපි තට්ටු කරන විදිහදී අල්ලේ මෙන්න මේ ධාරයෙන් තමයි තට්ටු කරන්නේ. සුළඟිල්ලේ ධාරයෙන් තට්ටු කරන්නේ. එහෙනම් තට්ටු කරනකොට අත මෙහෙම කෙලින් කරලා මේ විදිහට තියලා තට්ටු කරන්නේ නැහැ. කරන්නේ මෙහෙම ප්‍රමාණය අත වකුඩු කරලා තමයි තට්ටු කරන්නේ. මේ විදිහ. ඒක මොකද මෙහෙම කළොත් මේ පේශිය ඇදෙනවා. එතකොට මේක ශක්තිමත් වෙනවා. එතකොට අපේ සේවාලාභීට රිදෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් මෙන්න මේ අත වකුඩු කරලා සකස් කරගෙන තමයි මේ විදිහට මෙතනින් තමයි අපි තට්ටු කරන්නේ. මෙන්න මේ විදිහට. මේ තට්ටු කරනකොට අපි ලම්බකව තමයි තට්ටු කරන්නේ. ඒ කියන්නේ මාංශ පේශියේ තියෙන මේ අතට අපි මාංශ පේශියේ ලම්බකව තමයි තට්ටු කරන්නේ මේ විදිහට. මේක අපි මේක කලින් වගේ තමයි අත් දෙකෙන් අපි කරන මෙන්න මේ විදිහට. පන්සල් එක අතට කරලා බලන්න. මේ කරනකොට මේකේ විශේෂත්වය දෙපැත්තටම කරනවා මේ විදිහට. පාර්ශ්වපේශී ඉහළට සහ පහළට දෙපැත්තටම මේ විදිහට කරනවා. මේකෙත් අභ්‍යන්තරයේ තියෙන විෂ ගොඩක් මත්පිටට ගන්න පුළුවන් අපිට. මාංශ පේශිය එක දානකට 3 වාරයක්වත් වදින්න ඕනේ. ඒ කියන්නේ අපි ඉහළට 3 වාරය, පහළට 3 වාරය දැන් මේ මාංශ පේශිය අපි 3කට බෙදා ගන්නවා. 1යි 3යි. ඒ අනුව එහෙම නැත්නම් ඒක තමයි ටැපින් කියන්නේ. මේ ටැප් කරන එක නැත්නම් තට්ටු කිරීම ස්ථානයේ ස්ථානයට වෙනස් වෙනවා. ඒ අපි ඔයාලා මෙහෙල කරන ප්‍රැක්ටිකල් එකේදී සම්පූර්ණ විස්තර කරනවා. දැන් ටැපින් කියන්නේ මේක තමයි ටැප් කරනවා කියලා කියන්නේ. ඊළඟ පහර නැත්නම් ඊළඟ ස්ට්‍රෝක් එක එහෙම නැත්නම් ඊළඟ ටෙක්නික් එක මේක අපි කරන්නේ අප මිටමලවලා මේ විදිහට අත් මිටවල දෙකෙන්ම කරන නිසා අපි මේකේ ක්‍රීම් ගා ගන්න ඕන අපේ නකල්ස් ප්‍රදේශයේ මේ විදිහට තමයි ක්‍රීම් ගාන්නේ. අතල් තෙල් වල ගා ගන්න ඕන. ඊපස්සේ මේ කරන්නේ මෙන්න මේ විදිහට අපි අත මිටමලවපු අත මේ විදිහට පේශියට ලම්බකව තියනවා. තියලා මේ විදිහට කරනවා. නැත්නම් අපිට දෙපැත්තෙම මේ විදිහට කරන්න පුළුවන්. මේකට කියන්නේ නීඩින් කියලා. නීඩ් කරනවා කියලා කියන්නේ. මේකදී අධ්‍යයනය තම ශක්තිමත්ව තෙරපල කරන්න ඕනේ. මොකද මේක ගැඹුරු මසාජයක් අවශ්‍ය ඩීප් ටිෂු අවශ්‍ය කටියට කළ යුතු ස්ට්‍රෝක් එකක් මේක. පේනවාට කැලකෙන විදිහ. ඒක තරක් එතන 3 වාරයක්වත් කරන්න ඕනේ ඉතින්. ඒ ස්ථානයක් 3 වාරයක් කරන්න.
ඊළඟට මෙතෙක් නොකරපු විදිහේ පහරක් නැත්නම් ස්ට්‍රෝක් එකක් ටෙක්නික් එක. මොකද මේක කරන්නේ අපි මෙතෙක් කරපු හැම දෙයක්ම කළේ ශරීරයේ දෙසට නැත්නම් හෘදයේ දෙසට මේ විදිහට කළේ. නමුත් මේකෙදි මේ යන්නේ අපි මසාජ් එක ඉවර කරන එකක්. මේකද අපි මේ ස්ට්‍රෝක් එක කරන්නේ මේ ශරීරයේ අංගයේ කෙළවර දිශාවට. එතනදී අපි කරන්නේ මේ විදිහට අත් දෙකෙන් ඒ අංගය මෙහෙම අල්ල ගන්නවා. මේ දාර දෙකෙන් කෙල කරලා මෙහෙම. ඊට පස්සේදී මෙහෙම නිරිකමින් මෙහෙම පහළට අදිනවද මේ විදිහට අවසන්. මේ විදිහට අල්ලනවා. සියලුම කොටස් අත ගෑවෙන විදිහට කරන්න ඕනේ. සමහරව මේක මෙහෙමත් කරනවා. මෙහෙන් රබ්බරකින් පටන් අරගෙන රබ්බර මෙහෙම ගිහිල්ලා මෙහෙමත කරකවල මෙහෙම ගන්නවා. අරගෙන ඒ විදිහට ඒක තමයි ස්ක්වීසිං එක. ස්ක්වීස් කියන්නේ මිරිකනවා කියන එක. අත්‍යන්ත අපි ගන්න මිරිකන එක. මෙහෙම කරලා මිරිකලා මෙහෙම අදිනවා. බොළු ස්ට්‍රෝක් එකම අත හොඳටම තද කරලා තමයි කරන්නේ. අපි මෙතෙක් කළේ මේ අතට, දැන් මේක කරන්නේ මේ අතට. ඊළඟ පහළ ස්ට්‍රෝක් කරන තැන ටෙක්නික් එක. මේක තමයි මසාජ් එක අවසන් කරන ටෙක්නික් එක. මෙතනදී අපි කරන්නේ අපේ ඇඟිලි බුරුල් කරනවා, රිලැක්ස් කරලා අපි ශරීරාංගය මෙන්න මේ විදිහට මෘදුව ස්පර්ශ කරමින් ශරීරාංගයේ කෙළවර දක්වා මේ විදිහට එනවා. එතන මේක සිදු වෙන්නේ ශරීරය හෘදය දිශාවට නෙවෙයි අනිත් දිශාවට. මේ විදිහට මෘදුව අතගාමී ඇඟිලි තුඩු වලින් විතරයි මුළු අල්ලම මෙහෙම දෙන්නේ නැහැ. ඇඟිලි තුඩු වලින් විතරක් මෙන්න මේ විදිහට මේක තමයි ෆෙදරින් කියලා කියන්නේ. හරියටම පියාටුවක් චලනය වන වෙන විදිහට අපේ සේවාලාභියට දැනෙනවා. මේක. ඊළඟට රිගින් කියන එක ඒකෙදි සිදු කරන්නේ මේ වගේ දෙයක්. මාංශ පේශිය උඩට ඇදලා අරගෙන අපි ඒක දෙපැත්තට අඹරන එකක් කරන්නේ මේ විදිහට. අපි දෑතින්ම මාංශ පේශිය අල්ලනවා. අල්ලලා උඩට අරගෙන මාංශ පේශිය මෙහෙම මේ මේ විදිහට ආස්පෙරිය දෙකට පරිමත් කරනවා. ටෙක්නික් කියන්නේ අර විදිහට කරනවා වගේ මේ වගේ ඔබ ඇඟිලි ශක්තිමත්ව තියෙන්න ඕනේ. ඔබ නැත්තම් මාංශ පේශිය හරියට තදට අල්ලන්න බෑ. සමහර අවස්ථාවල මේ විදිහට කරනවා. එහෙම අල්ලලා මේ ක්‍රම දෙකම හරි. අංශු උදාහරණයක්
එකම දෙකම හරි. කලින් බලමු. නමුත් මේකෙදී ස්ථානයේ අනුව මේ ක්‍රමය වඩාත් සේවාලාභියට දැනෙන ක්‍රමය තමයි මේක. නමුත් සමහර දැන් අපිට කරන්නේ මේ වගේ තැනක ඒක කරන්න ලොකු අල්ලක් තියෙන්න ඕනේ. ඒ වගේ ලොකු හයියක් තියෙන්න බලන්න. එහෙම කරත් අපිට මුළු මාස් රේෂිය අහු වෙන්නේ නැහැ. එහෙම දැනෙන්නේ අපි කරන්නේ. මේ විදිහට අද්දගෙන් ශක්තිමත් කළ යුතු ක්‍රියාවක් තියෙනවා. ඒක හරිනේ. හරි. ඔය ටික තමයි ප්‍රැක්ටිකල්ස්. අර රිගින් එක අන්තිමට පෙන්නන්නේ. ඒක අර මේ මුල්ලක තිබුණේ. ඕක ඊට වඩා විස්තරාත්මකව කරනවා ප්‍රැක්ටිකල්ස් දවසට. ඊළඟ සතියේ ලෙක්චර් එකක් තියෙන්නේ. 4 වෙනි සතියේ ප්‍රැක්ටිකල් පළවෙනි දවසේ තියෙනවා. බොහෝ විට 10 දේශනේ තියෙනවා. 17 බොහෝ විට හෝ 17 හෝ 18 ප්‍රැක්ටිකල් දවස වෙන්න පුළුවන්. ඒ දවස් අනිවාර්යෙන් එන්න. මොකද පළවෙනි ප්‍රැක්ටිකල් නැතුව දෙවෙනි එක කරන්න බෑ. ඒ කියන්නේ ස්ට්‍රෝක්ස් නැතුව ඊළඟ අධ්‍යයනයට යන්න බෑනේ. බොහෝ විට පළවෙනි දවසට ස්ට්‍රෝක්ස් ටික ඔක්කොම ඉවර කරන්න පුළුවන්. මොකද සාමාන්‍ය අපි 8ට කියලා කියන පටන් ගන්නවා. 8 නේ 8:00 විතරදී පටන් ගන්නවා. 4:00-4:00කම්ම කරනවා. ඉවරනකම්ම කරනවා. ඒ නිසා පළවෙනි ප්‍රැක්ටිකල් එක මග අරගන්න එපා. එදාට එන්න. අදට තියරි මෙච්චරයි. ඔයාලට මොනවා හරි අහන්න තියෙනවද මේ වගේ? නැත්නම් ඉවර කරන්න. මයික් එක ඔන් කරලා එහෙනම් ඉවර කරන්නද? හරි? ධනංජය ඉන්නවද? ධනංජය ඉන්නවද? ඕනේ. ඔව් දෙන්නුවට හද්ද. ඉතින් එහෙනම් අපි ඉවර කරන්න ඕනේ. හරි. හරි ඉවරයි. එහෙනම් good night. ඔයාලට හම්බ වෙමු. හරි හරි. Right, doctor. Good night.